දැන් අද අපි ෆ්ලෑට් ස්කර්ට් එකකින් පටන් අරගන්නේ නේද? දැන් අද මම සම්පූර්ණයෙන්ම මහලා පෙන්නන්නේ නැහැ. අද ලෙසන් එකේ ටිකයිනේ කරන්නේ. ලබන සතියේ කපලා මහලා පෙන්නන. ඔය වගේ තමයි දැන් අද තමයි පුතේ අපි එක ඇඳුමකට දවස් දෙකක් ගන්න නේද සර්? මේ අද තමයි එක ඇඳුමකට දවස් දෙකක් ගන්නෙ. ඊළඟට කරන්නේ අපි දැන් ඔන්න අද ෆ්ලෑට් ස්කර්ට් එක උගන්වනවා. ඊළඟ දවසේ ෆ්ලෑට් ස්කර්ට් එක උගන්වලා කපලා මහලා පෙන්නනවනේ නේද? එතකොට සති දෙකක් යනවා. ඊට තුන්වෙනි සතියේ මැගි බ්ලවුස් එක. මැගි බ්ලවුස් එක නම් හැබැයි දවස් දෙකක් අරගෙන යන්නේ නෑ මම. මැගි බ්ලවුස් එක අපි ඒ වෙලාවෙම පොතේ ඔයගොල්ලෝ මගෙත් එක්ක කරනවා. ඊට පස්සේ අපි මෙතන කපලා මහලා ඉවර කරනවා. හරි? ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ අපි රෙකෝඩින්ග්ස් උත් දෙනවනේ වීඩියෝ රෙකෝඩින්ග්ස් උත් දෙනවා. ඕගලන්ට ටියුට් එකක් දෙනවා. හරි එතකොට ඔයගොල්ලෝ ඒ ඔක්කොම බලාගෙන ඉවර වෙලා ඇඳුම මහලා අපිට දාන්න ඕන. අපිට දාන්න ඕන. එතකොට අපි ඒක නෝට් කරගන්නවා. නෝට් එකක් දාගෙන ඉවර වෙලා ඔයගලන්ට දැන් මේ කෝස් එක ඉවර වුණාම අපි ඔයගලන්ට සහතිකයක් දෙනවනේ. අන්නේ සහතිකය දෙන්නේ අර මට මහල එවන අයට විතරයි. අපිට මහල එවන්න ඕනේ නැත්තම් දන්නේ නැහනේ ඔයාලා හරියට මහනවද නැද්ද කියලාත් නේද? ඒ නිසා ওই විදිහට තමයි ක්ලාස් එක යන්නේ. මම ඔයගලන්ට සිලබස් එක දාලා තියෙනවා. සම්පූර්ණ සිලබස් එක. ඒ ටික තමයි අපි ඔයගලන්ට උගන්වන්නේ. ඊට අමතරවත් ඔයගලන්ට සමහර වෙලාවට දැන් එකපාරටම අලුත් ඩිසයින්ස් එනවන්නේ නේද? අලුත් පැටර්න් එනවා. ඔයගලන්ට මොනවා හරි එහෙම වුණේ නම් එහෙම ඕනනම් කාල් එකක් දීලා අනිමිස් මෙන්න මේක කොහොමද කරන්න කියලා දෙන්න කියලා කියන්නේ. එතකොට කෙටලුවක් නැහැ. අපි කියලා දෙනවා. ඒ වෙලාවෙම බැරි වුණොත් ඒ කියන්නේ අපි ක්ලාස් එකක වගේ හිටියොත් ඔයගොල්ලෝ දන්නවා ඔන්ලයින් වගේම ෆිසිකල් උත් කරනවනේ. දැන් අද ඔයගොල්ලන්ගේ මේ ඔන්ලයින් එක පටන් ගත්තා. එතකොට හෙට පටන් ගන්නවා අපි තව ක්ලාසස් ෆිසිකල් ක්ලාසස් දෙකක්. එතකොට සමහර වෙලාවට ක්ලාසස් අතර තුර හිටියොත් මේ වෙලාවෙම උත්තර දෙන්න බැරි වෙයි. ඒ වුණාට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපි ඕන දෙයක් අහන්න ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට උත්තරයක් දෙනවා. එතකොට මේක මාස 6ක පාඨමාලාවක්. හැම මාසෙම දවස් 4ක්. ඒ කියන්නේ අපි මාස 6 කියලා කියන්නේ දවස් 24කට. දවස් 24ක් 25ක් විතර අපි උගන්වනවා. 24ක් 25ක් විතර උගන්වනවා. ඒකෙදී අර මිස් කිව්වා වගේ හැම සතියෙම එක ඇඳුමක් කරනවා. දැන් අද ෆ්ලෑට් ස්කර්ට් එක අද අලුතෙන් කට්ටිය එනවා ආධුනිකයි ඕගොල්ලෝ. ඒ නිසා අපි ලබන සතියේ ෆ්ලෑට් ස්කර්ට් 4ක් උගන්වනවා. මෝස්තර 4ක්. ඒ නිසා ඒක මේ සතියයි ලබන සතියයි දෙකේම කරනවා. අලුතෙන් කට්ටිය ලබන සතියේත් අපිට ගන්න පුළුවන්. ඒ නිසා ඒකත් එක්කම කරනවා. එතනින් පස්සේ අලුතෙන් අයව ගන්නෙ නෑ. එන්න බෑ ඒගොල්ලන්ට. ආවට වැඩක් නෑ. ඒක ඇඳුම් විශ්සලා තියෙන්නේ. එක දිගට පාඨමාලාව යනවා. ඔයගොල්ලන්ට රෙකෝඩින් දෙනවා. අර අපි මුලින් කියලා තියෙන විදිහට මුදල් ගැන කිව්වොත් පාඨමාලා ගාස්තුව රුපියල් 5000 ගානේ අපි ගන්නේ මාසෙට. මාස 6ක් තියෙනවා. මාස 6ට 30000ක් වෙනවා. ඔයාලට එකවර මාස 6ට දැන් එතකොට අපි දැන් මේ පළවෙනි මාසේ ඔයගොල්ලන්ට අද ඔයාලා බලන්න හොඳයිද කියලා. අද මේ ක්ලාස් එක ඉවරනම අපේ account details දානවා. අද සිට සල්ලි දාන්න පුළුවන්. අපි මේ වෙනකන් සල්ලි දාන්න අවස්ථාවක් කිසි කෙනෙකුට දුන්නේ නැහැ. අපේ රෙකෝඩින් ටික සෙට් වෙලා තියෙනවා. රෙකෝඩින් ටික අපි YouTube එකේ තියෙන ලොග් කරලා අපි මේ link එක ඔයාලට ෂෙයා කරනවා මේ සල්ලි ගෙවන පිළිවෙලට ඒ අයට දෙනවා. එතකොට මේ ඔයගලන්ට මේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඊට අමතරව අපි පොතක් දැන්ට තවම print එකේ තියෙන print එකෙන් මට එක පිටු 120ක විතර පොතක්. ඒකේ කලර් පිටු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ එක පොතකට අපිට රුපියල් 3000ක් විතර කොස්ට් වෙනවා මේ මොකද කලර් පිටු වැඩි නිසා මේ ලොකු කොස්ට් එකක් යනවා එක පොතකට. ඒ පොත අපි ඔයාලට කුරියර් කරලා එවනවා. ඔයගොල්ලෝ කුරියර් charge එක ගෙවලා ගන්න ඕනේ. එතකොට ඒකේ පළවෙනි ටියුට් එක අපි ඔයාලට මේ වෙනකොට PDF එක දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක print එක අරගෙන ඇති මේ වෙනකොට. දැන් අරගෙන නැති අයත් මේ වෙනකොට log වෙලා නම් පොත නැති අයත් මේ වෙනකොට log වෙලා නම් ඒක ගැටලුවක් කරගන්න එපා. ලබන සතියේ මේ ටික මුලින් ඉඳන් ඔයාලට කියලා දෙනවා. එතකොට මේ ලබන සතියේ මේ විස්තර මොනවත් කියන්න යන්නේ නැහැ. කියන්න වෙලාවක් නැහැ. ලබන සතියේ පැය 3ක් පන්තියේ යන්නේ. මේ පටන් ගත්ත වෙලේ ඉඳන් හරියටම 7 වෙනකොට ලොග් වෙන්න 7 ඉඳන් අපි උගන්වනවා. මෙතන ඊට පස්සේ කපලා රෙදි කපනවා. කපලා මහලා පෙන්නනවා. එතකොට රෙකෝඩින් එක දානවා. ඉතින් පරක් වෙලා ලොකුනේ කියලා ගැටලුවක් නැහැ. ඒ ඇයට රෙකෝඩින් එක එන නිසා ඒක බලලා කරන්න පුළුවන්.
රෙකෝඩින් එක දානවා. මේ රෙකෝඩින් එක බලලා හැම සතියෙම හැබැයි මහන්න ඕනේ. සමහර අයට මැෂින් නැති ප්‍රශ්න තිබුණා දෙතුන් දෙනෙක් කතා කරා අපිට. මැෂින් එකක් නැති කෙනෙකුට ළඟ අහල පහලකින් හරි මැෂින් එකක් යොදවක මේක ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් නේ. පීනන්න උගන්වන්න පොතකින් බෑනේ. ඒකට පූල් එකක් හරි ඇලක් හරි ගඟක් හරි වැවක් හරි තියෙන්න ඕනේ. ඒකට බහින්න ඕනනේ. දැන් මේකත් ඒ වගේ තමයි. මේක මැෂින් එකක මහලා ඕගොල්ලන්ට බිස්නස් එකක් කරන්න උගන්වන පන්තියක්. ඒ නිසා මේක අර මේ ප්‍රායෝගික විෂයක් නේ පුතේ නේද? ඒ නිසා අපි අර ගොඩක් වෙලාවට ලිය පොත් හද ඉන්න නෙමෙයි අපිට ඕන අර වැඩ. කොහොමද මහන්නේ? පළවෙනි දවසේ සාය අපි දැන් උදාහරණයක් කියමු. දැන් පළවෙනි දවසේ අපි ෆ්ලෑට් ස්කර්ට් එකනේ කියලා දෙන්නේ. ඒක අද උගන්වන එක ඔයාලට හෙට උදේ පටන් ගත්තා නම් කපලා මහලා ඇඳගෙන පුළුවන්. හරිද? මේ කපලා මහලා ඇඳ ගන්න පුළුවන්. මුලින්ම මුකුත්ම දන්නේ නැති කෙනෙකුට වරි වෙන්න එපා ඒක ගැන. මුකුත්ම දන්නේ නැති අය කෙන කියන්නම්කෝ මෙතනට එනවනේ එක ලෙවල්ස් වල කට්ටියක් එනවා දැන්ට ගෙදර ඇඳුම් මහලා මුදල් හම්බ කරන අයත් එනවා. එතකොට මේ එහෙම නැතුව මේ කොට්ට උරයක් නෝට්ටු කරගන්න මැෂින් එක හුරුයි. නමුත් ඇඳුමක් කපලා මහන්න දන්නේ නැහැ. එහෙම අයත් එනවා. තව පිරිසක් එනවා මේ ඒ අය මුකුත්ම දන්නේ නැහැ. අපිට දැම්ම මැෂින් එකට නූල දාගන්නත් දන්නේ නැහැ. මැෂින් එක පා ගන්නත් බෑ. ඒක කිසි ගැටලුවක් නැහැ පුතේ. ඔයාලට මේ පාඨමාලාව කරන්න කිසිම මූලික දැනුමක් ඕනේ නැහැ. මැෂින් එකක් හුරු වෙනවා කියන එක හැබැයි අපිට ඒක ලොකු කතන්දරයක් නෙමෙයි. ඔයාලට තියෙන්නේ මැෂින් එක ඔයාලා ගාව මැෂින් එකක් තියෙනවා නම් මේ වෙනකොට පොඩ්ඩක් හරි පුළුවන් ඇති. එක්ක ගෙදර දන්න කෙනෙක් ඇති. එහෙම නැත්නම් කාගේ හරි මැෂින් එකක් ළඟ අහලා පහලා ගෙදරකට ගිහිල්ලා තියෙන නම් මැෂින් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් හරි මහන්න ඕනේ. ඒ නැත්තම් ඉතින් කරන්න වෙන්නේ මෙහෙම සමහර අය ඉන්නවා රෙකෝඩින් ටික අරගෙන තියාගන්නවා. සතියකින් දෙකකින් හරි මැෂින් එකක් ගන්න බලාගෙන. මැෂින් එකක් ගන්න එකත් පුතේ දැන් මේ ලොකු සංකීර්ණ වැඩක් කර බවට පත් කරගන්න එපා. දැන් ඔය මැෂින් තියෙනවා ඔය සිංග එකේ හරි මේ ගන්න ලක්ෂේ පයින්නවනේ සෝජි මැෂින් එකක් ගන්න කියොත් ඊට පස්සේ අර නෝමල් බ්ලැක් හෙඩ් තියෙන ඔය පරණ මැෂින් එක කළු පාට මැෂින් එක ඒකත් 70 ගාණක් 76යි. එතකොට මේ ඒ වුණාට ඔයාලට පුළුවන් ඔය ළඟ අහල පහලක මැෂින් රිපෙයාර් කරන කෙනෙක් මේ ඉන්නවා නම් එහෙම එයාලත් එක්ක කතා කරලා හොයාගන්න පුළුවන් ඒකේ හෙඩ් එක විතරක්. මේක මම පෙන්නන්නම් ඔයාලට මේ දැන් මෙතන මැෂින් එකක් තියෙනවා මේ තියෙන මේ පෙන්නන මේ සතින් මට මේ හෙඩ් එක. ඔය හෙඩ් එක විතරක් පාවිච්චි කරලා ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඒකට ටේබල් එකක් ඕනෙත් නැහැ. ඒක විතරක් හොඳට ඕම ඇති. ඒක විතරක් මේ දැන් අපි ඉන්න ගමේ නම් මේ ඔය මැෂින් රිපෙයාර් කරන එක්කෙනෙක් ඉන්නවා. එයා ඔය මැෂින් එක අපිට දෙන්නම් කිව්වා රුපියල් 20000කට මෝටරේකුත් එක්කම. එතකොට ඒ 20000කට දැන් අරක 70000ක් වෙන්නේ මෝටරේ නැතුව ටේබල් එකත් එක්ක අලුත් මැෂින් එක. ඒ performance ඒ විදිහටම තියෙන මැෂින් එකක් ඔය හොයාගන්න පුළුවන් රිපෙයාර් කරන කෙනෙකුට කිව්වම රුපියල් 15000ක් 20000ක් ඇතුළත ගන්න පුළුවන් ඔයාලට. අර ෆෝටබල් මැෂින් නම් ගන්න එපා. ඒක වැඩක් නෑ. මේ කළු මැෂින් එක හොඳයි. ෆෝටබල් මැෂින් එක තියෙනවා රුපියල් 40000ට 50000ට. ඒ වලින් වැඩක් කරන්න බෑ. ඒක හොඳයි අපි වගේ ක්ලාස් කරන කෙනෙකුට තැන් වල අරගෙන යන්න. පාවිච්චි කරන්න. ඔව් අපි ක්ලාස් ගෙනියන්න පාවිච්චි කරන්නේ මේ කළු හෙඩ් තියෙන මැෂින් එකක් තමයි හොයාගන්න අඩු ගානකට. මේ ඒක ඇති ඔයාලට වැඩ පුරුදු වෙන්න විතරක් නෙමෙයි අවුරුද්දක් විතර ඔයාලගේ බිස්නස් එක කරගෙන යන්නත් ඒක ඇති. හරිද? හොඳටම ඇති. ඒකක් ගන්න. එතකොට ඒකේ නූල දාන විදිය ඔය කාගෙන් හරි පොඩ්ඩක් අහගෙන කකුල හුරු වෙන්න මහන්න. සෝජි මැෂින් එකක් කියලා හිතන්නකෝ. සෝජි මැෂින් එකක් ටිකක් අමාරුයි. දැන් අලුත් මොඩල් නම් අර මෝටරේ උඩින් තින එක නම් මේ හුරු වෙන්න ලොකු අමාරුවක් නැහැ. පරණ මොඩල් එක ටිකක් හුරු වෙන්න අමාරුයි. කොහොමද වුණත් ඒක අර වේගෙන් යන නිසා ඔයාලට තියෙන්නේ ඒකේ අර ඉන්දි කට්ට ඒ කාට හරි කියලා ගලවලා නූල් දාන්න ඕනේ නැහැ නේද? උඩ ඉන්දි කට්ටක් නැහැ නේ. ගලවලා හැබැයි රෙද්දක් තියන්න ඕනේ මැෂින් එකට. තියලා කකුල හුරු වෙන්න අර වේගය අඩු වැඩි කරන්න. නවත්ත පොඩ්ඩක් බැලන්ස් එක හුරු වෙන්න. පොඩ්ඩක් බැලන්ස් කරගත්තට පස්සේ මහන්න පුළුවන්. අපි මහන ගමන් ඒකේ කරගෙන යන විදියවල් කියලා දෙන්න. හරිද? ඒක ලොකු ඉෂුව එකක් නෑ. පැය භාගයක් විතර ඔයා මැෂින් එක අර කකුල හුරු වුණා නම් ඔයාට ඒ හොඳටම ඇති. එතනින් එහාට රෙදි කපන විදිය, මහන විදිය ඒව ගැන ලොකුවට කලබල වෙන්න එපා. මොකද අපිත් පුරුදුනේ මම නම් පුරුදුනේ කසාද වෙන්දට පස්සේ මෙයත් එක්ක අපි 2001 අපි ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්න ඕනේ පුතේ.
මේ එකක් කියන්න කාලේ නාස්තියක් කරලා කියලා හිතන්න එපා. මේ අද දවසේ ඔයාලට කියන්න ඕනනේ අපි කවුද කියන එක. අපි 2001 ඉඳන් පන්ති කරන්නේ. 2001 තමයි පටන් ගත්තේ. පටන් ගත්තේ හොරණ මේ ශිල්පේ මොරටුවේ චාමර ශාලාවේ පිළියන්දල ප්‍රතිපා ඇකඩමියකේ මහරගම දෙන්න ක්ලාස් කියන මම මතක නැහැ. මහරගම නුගේගොඩ අවිස්සාවේල්ල පානදුරේ කරේ නෑ. පානදුරේ කරේ නෑ. බණ්ඩාරගම ඔය ටිකේ අපි ක්ලාස් කරා දිගින් දිගටම 2001 ඉඳන් 2009 වෙනකන්. ඊට පස්සේ අපි මහවැලි අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා පොළොන්නරුවේ දුෂ්කර ගම්මානවල අයට මහා පන්ති කරන අවස්ථාවක් අපිට හම්බුණා. අපි පොළොන්නරුව ආවා. පොළොන්නරුවේ ඔය අපි ඔයගලන්ට ඒකේ ෆොටෝසුත් දැම්ම ගෲප් එකට. පස්සේ ලොග් වෙච්ච අය ඒක දන්නේ නැතුව ඇති. අපි ආයෙ ෂෙයා කරන්නම් ඒක. අපි මේ ඊයේ පෙරේදා ඒගොල්ලන්ගේ සාතික බෙදා දීමක් තිබුණ පොඩි පන්තියක. ඉතින් මෙහි දැනට අමාත්‍යාංශයේ අරමුදල් වලින් අපි තැන් වල පන්ති කරනවා. ඊට අමතරව අපේ පුද්ගලික පන්තිත් තියෙනවා. ඊට අමතරව මේ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. එතකොට 2001 ඉඳන් අවුරුදු 25ක පළමුද්දක් එක්ක තමයි මේ පන්ති කරන්නේ. හරිද? අපි හොඳ ටියුට් සෙට් එකක් අපේ තියෙනවා, හදලා තියෙනවා. රූප සරහන් එක්කම. ඔයාලට අඳින්න ඕනේ නැහැ ඇත්තටම. පොතක් තියාගෙන අඳින්න ඕනේ නැහැ. අපි එවන ටියුට් එක ඔයගොල්ලෝ දකින්න ඇති. දැන්ට හැමෝටම දාලා තියෙනවා. ඒ ටියුට් එක අතේ තියාගෙන බලාගෙන හිටියාම ඇති. නමුත් වැඩේ තියෙන්නේ මේක රෑ ක්ලාස් එකක්. නිින්ද යනවා. ඕක අතේ තියාගෙන බලාගෙන ඉන්න කිව්වහම ගෙවල් වල වැඩ වලටත් එහෙට මෙහෙට යනවා. ඔළුවට යන්නේ නැහැ. ඔයා ඇක්ටිව් උනේ නැත්තම් අපි උගන්නන එක ඔයාගේ ඔළුවට යන්නේ නැහැ නිකන් බලාගෙන හිටියට. සමහර අය අහනවා ෆිසිකල් ක්ලාස් එකෙන් අපිට ගාල්ලට එන්න කියනවා. කොහෙටද අරලගාවිලට එන්න කියනවා. අනුරාධපුරයට හසලකට මේ එන්න කියනවා. අතර පුතේ කැමති එහෙම කරන්න කාලේ නෑනේ අපිට. වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඔන්ලයින් වලින් කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. අපේ පන්තියේ පළවෙනි ගෲප් එක දැන් එක සතියයි තව තියෙන්නේ ඒගොල්ලෝ ඉවරයි. ඒකේ ඉන්නවා මෙලව දෙයක් බැරි ළමයි ආවේ. එක්කෙනෙක් කීප දෙනෙක් හිටියා, එක්කෙනෙක් හිටියා එයා ලියන එක පව අපහැදිලි. එහෙම නෑ. ඒ වුණාට දැන් මේ වෙනකොට ෂර්ට් එකක් මහලා, කලිසමත් මහලා, ඉතාලම හොඳ මට්ටමින් එයා අහල පාලාටත් මහලා දෙනවා. ඉතාලම හොඳ මට්ටමින් perform කරනවා ඒ ළමයා මේ දැන් ඔන්ලයින් ක්ලාස්. ඔයගොල්ලෝ අපේ ඇඩ් එක දකින්න දෙක හරහානේ අපිත් එක්ක සම්බන්ධ වුණේ නේද? ඒකේ දකින්න ඇති ඔයගොල්ලෝ ගොඩාක් අයගේ කමෙන්ට්ස් අපේ ඔන්ලයින් ක්ලාස් එකේ කමෙන්ට්ස් දාලා තිබුණා. කමෙන්ට්ස් දාලා තිබුණා. මේ කියන්නේ ඔයාලට මට හිතෙන්නේ පුතේ අර සරලවම ඉගෙන ගන්න හොඳම ක්ලාස් එකක් කියලා මේක. ඔව්. එතකොට අපි අර නෝට් එක දානෝනේ. නෝට් එක දානවා. ඒක ඔයගොල්ලෝ අඳින්න ඕන එකක් ඇඳලම දානවා. හේතුව තමයි දැන් මේ බෝඩ් එකේ අපි කරනකොට ඔයාලට මේකේ අපහැදිලි අපි ගොඩක් හිතුවා. අපිට ඔන්ලයින් ක්ලාස් කරන්න උවමනා තිබුණේ 2021 නේ ඔය කොවිඩ් ප්‍රශ්නත් එක්ක මේ ඔන්ලයින් ආවේ. අපි සාරි ජැකට් ක්ලාස් එක විතරයි කරේ. සාරි ජැකට් එක විතරක් අපි පොතක් ගෙන දෙන්නේ සාරි ජැකට් එක විතරක් අපි පොතක් ගහලා ඒක පුදිය කරලා යවලා කරා. දැන් අපි මේ සාරි ජැකට් එක විතරක් කරන එක තවම කරන්නේ නැහැ. දැන් ඒක ආයේ අහන්න එපා කරනවද කියලා තවම නැහැ. තව මාසෙකින් එකමාරකින් අපි සාරි ජැකට් එක විතරක් රෙකෝඩින් දෙන වැඩසටහනක් තියෙනවා අපි. ඒක කරනවා. සාරි ජැකට් එකයි ෆිල්ම් ඇලුම් ටිකයි එහෙම වෙනම කරනවා. මේ පොත අපි ගහලා හොඳ පැහැදිලි රූප සටහන් එක. මොකද අපිට වැඩක් කරනවා නම් හරියටම කරන්න ඕනේ. මේම යවලා තමයි අපි මේක කරන්නේ. එතකොට අර අපේ ෆුල් කෝස් එක ඔන්ලයින් කරන්න කීයේ ගොඩක් අය ඒ කාලෙත් ඇහුවා. මට ඒක එච්චර ලොකු පැහැදීමක් තිබුණේ නැහැ ඔන්ලයින් මේක කරන්න පුළුවන් වේද බැරි වේද කියලා. අපි අවුරුදු කීපයක්ම කල්පනා කරා මේ ළමයින්ට මේක 100% පැහැදිලි වෙන විදිහට ඔන්ලයින් කරන්න කොහොමද කියලා. ඒ නිසා තමයි ඔය ටියුට් සෙට් එක අපි නැත්තම් එක ලියලා විතරයි ටියුට් එකක් අපේ ෆිසිකල් ක්ලාසස් වල දෙන්නේ. මේ ඔය ටියුට් එක දැන් ඔය ඔයගලන්ට ඒවල තියෙන PDF එක නිර්මාණය කරේ ඔන්ලයින් අයට අපි මේ කියලා දෙන එක අපි දැන් ෆිසිකල් ක්ලාස් වල නම් ළඟට ගිහිල්ලා හදනවා. ලියන එක වැරද්දුවොත් හදනවා. ඒක කරන්න බැරි නිසා තමයි ටියුට් එක ඔයාලට ගෙදරට එවන්නේ. හැබැයි ටියුට් සෙට් එක ඔයාලට ඇති හොඳටම. ඒක ටියුට් එක එකතු දැන් පොත අපි ඒක වෙනම කියන්න. ටියුට් එකේ PDF ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන මේ ප්‍රින්ට් කරගෙන තියාගත්තා නම් ඒ පොත හොඳටම ඇති. ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ නැහැ. නමුත් ඕගොල්ලෝ ලියා ගන්න පොතක් අරගන්න පිටුවේ අපි දාලා තියෙනවා ගන්න ඕන පොත්. පිටුවක C20 කොටරෝල් CR පොතයි. පෑන, පැන්සල, මකණි, අඩි රූල. පෑන කිව්වහම රතු පෑන, නිල් පෑන සහ තව පාට දෙකක විතර පෑන් තියාගන්න. ඒ ටික තියාගෙන ලියන්න.
ලියන ගණනය කරන ඒවා කෙසේ වෙතත් ඒවත් ලියන තරමට හොඳයි. අඳින එක ඇඳගන්න. අඳින එක ඇඳගන්න ගණනය කිරීමත් ඔයගොල්ලෝ ලියා ගන්න තරමට හොඳයි. එතකොට ලියා ගන්නකොට අඩුපාඩු වුණොත් වැරදුනොත් ඒව එකක්වත් ගණන් ගන්න එපා. මේ අපි දැන් ওই ෆිසිකල් ක්ලාසස් වලට දෙන ටියුට් එක. අපි මේකේ ඔය ඔයගලන්ට ඒවල දෙන එකේ ඔය මේ ඇඳලා තියෙන ඒවා කිසි දෙයක් නැහැ. මේක විතරයි මේ දෙන්නේ. ඒගොල්ලෝ ඇඳ ගන්න. ඒගොල්ලෝ අඩුපාඩු වුණොත් අපි මේ ඒවා ඒ වෙලාවට ගිහිල්ලා හදනවා. ඔයගොල්ලන්ට එහෙම හදන්න බෑනේ ඔයගොල්ලන් ළඟට ඇවිල්ලා. ඒකට තමයි අපි ටියුට් එක එවන්නේ. හරිද? ඒ වුණාට ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. වැරදි හරි අඩුපාඩු ඇඳ ගන්න බෑ, ලියා ගන්න බැරි වුණා. ඒවා කමක් නැහැ. ඔයාලගේ නෝට් එක ඔයාලට වැදගත් නැහැ. ඒක තියාගන්න ඕනේ නැහැ. ඒක දාගන්නේ ඔයා මේ ක්ලාස් එකේ ඇක්ටිව් වෙලා ඉන්න ඕන නිසා. ඔළුවට යන්න ඕන නිසා. අනිත් එක තව එකක් පුතේ නිකන් අපි බලාගෙන හිටිය කියලා ඒක අනිවාර්යයෙන්ම අපේ ඔළුවට යන්නේ යන්නේ නැහැ. වැඩ කරන්නම ඕන. එහෙම නැත්නම් ඒක යන්නේ නැහැ ඔළුවට. ඒ නිසා මේ අර අඳින එක ලියාගන්න එක නම් ගැටලුවක් නැහැ. ඔව් ලියාගන්න ලියාගන්න එක නම් ගැටලුවක් නැහැ. ලියා නොගත්තත් කමක් නැහැ. අඳින එක ඇඳ ගන්න. හැබැයි අර ගණනය කිරීමත් ටිකක් කරන්නේ තරමට හොඳයි. හොඳයි. එතකොට හුරු ක්ලාස් එකට. ඊළඟට දැන් ක්ලාස් එකට එන්න බැරි වුණොත් අපි රෙකෝඩින් දෙනවනේ. රෙකෝඩින් එක බලද්දිත් අර ක්ලාස් එකේ හිටියා වගේම පොත පෑන තියාගෙන ටියුට් එක ළඟ තියාගෙන නිශ්ශබ්ද තැනක ඉඳගෙන ඔයා ලියා ගන්න. රෙකෝඩින් එකේ දැන් අපි මේ පන්තියේ පැය 3ක් කරනවා නම් රෙකෝඩින් එක තියෙන්නේ පැය එකමාරක් විතර වගේ. මොකද හේතුව මේකේ අර වෙලා ගත කරන ඒවා මහන්න වෙලාව යන ඒවා අපි ස්පීඩ් කරලා ඒක මේ තලලා තමයි ඕගොල්ලන්ට එවන්නේ. දැන් ඇත්තටම මේ ළමයි ඔන්ලයින් පුළුවන් ද අරව මේව ඇහුවට මට නම් හැංගෙන දේ තමයි හොඳම දේ තමයි රෙකෝඩින් බලන එක. රෙකෝඩින් තමයි දැන් ඔයාලට ක්ලාස් කරගන්න තියෙන හොඳම පිළිවෙල. තවම ඉතින් දැන් මේකට එන්නේ ගොඩක් වෙලාවට වැඩි හිටියයනේ. ඒ අයට මේක පුරු නැහැ. ඒ නිසා තමයි ඔය රෙකෝඩ් ෆිසිකල් ක්ලාසස් වලටම එන්න හදන්නේ. එතකොට මේකේ ඔන්ලයින් එකට එනවටත් වඩා ඔයාලා රෙකෝඩින් බලලා කරගන්න පුළුවන් නම් ඔයාලට හොඳටම හොඳයි. ඒක එහෙම බැරි අය ඔන්ලයින් එකට එන්න. එහෙම කරගෙන යන්න අපි ඉස්සරහට. හිමීට බල නේද පුතේ? ස්ටොප් කර හැබැයි ඉතින් අර රෙකෝඩින් එක බලනකොට YouTube වීඩියෝ එකක් බලනවා වගේ බලලා කරන්න යන්න එපා. පොත පෑන තියාගෙන ලියාගෙන ඊට පස්සේ රෙදි කපලා මහලා කරන්න රෙකෝඩින් එක බලනකොට. එතකොට අපේ ගෙවන පිළිවෙල මම ඉස්සෙල්ලා කියන්න පටන් ගත්තේ රුපියල් 5000 ගානේ මාස 6ට 30000. හරිද? 30000 කියන්නේ මේ පාඨමාලාවේ ලංකාවේ අඩුම මුදල පුතේ. දැන් එක එක අය අහනවා කෑලි කරන ගවුම් කරනවද? කාන්තා ඇඳුම් විතරක් කරනවද? මේ සාරි ජැකට් විතරක් කරනවද? මෙහිමයි වැඩි. දැන් සාරි ජැකට් කෝස් එක මිල බැලුවත් රුපියල් 20000යි 30000. හරිද? අපේ රුපියල් මේ ඊපෙරේද මම දැක්කා ඇඩ් කරලා තිනවා රුපියල් 20000යි සාරි ජැකට් එක විතරක්. හරිද? එතකොට මේ මුළු පාඨමාලාවම අපි 30000නේ. ඒකත් අඩුම මුදලක්. මේ පාඨමාලාවේ අන්තර්ගතය දැන් මම දාලා තියෙනවා ඔයගලන්ට පාඨමාලා අපි උගන්වන්නේ මොනවද කියලා ඔයගලන්ට දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඇඳුම් ටිකක් නෙවෙයි. ඇඳුමක් මහානකොට දැන් මේ උදාහරණයක් විදිහට මේ ෂර්ට් එක ගත්තොත් මේකේ කොලර් එකක් තියෙනවා. මේ ඩබල් කොලර් කියලා මේක කෑලි දෙකට ඉන්නේ කොලර් එකක් තියෙනවා. මෙතන ප්ලේට් එක තියෙනවා. මේකට බොක්ස් ප්ලේට් එක කියලා කියන්නේ අපි ප්ලේට් එක තියෙනවා. ඊළඟට අත තියෙනවා. අතේ වාටි මහනවා. අත අල්ලනවා. හරිද? යෝක් එකක් දානවා මහවුම් ආසි හංගලා උරයිසෙයි. මෙතන යෝක් එකේ ජොයින්ට් එකයි මහවුම් ආසි හංගලා. දිගාත වුණොත් මෙතන ප්ලැකට් එනවා කෆ් වෙනවා. ඒතර ඒවා කපන විදිය, මහන විදිය අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ ෂර්ට් එක කාන්ත පිරිමි ඇඳුමක්ද? නෑ. මේක දික් කරපු ගමන් ගවුමක්. අනිත් එක ෂර්ට් අඳිනවනේ. ෂර්ට් මාදිනවනේ දැන් කාන්තාව. ෂර්ට් මාදිනවා. ඒතර මේ අපි ෂොප් එකක් දැන් කරන්නේ නැහැ මේ උගන්නන එක වැඩි නිසා. අපි දාපු ෂොප් එකේ පළවෙනිම දවසේ ආපු ඕඩර් එක තමයි මේ ප්ලැකට් දාලා, කෆ් දාලා දිග අතයි, ෂර්ට් කොලර් එක දාලා, බොක්ස් ප්ලේට් එක දාලා, බටන් දාලා දිගට දිග ගවුමක්. ඒක ඉතින් දිග ෂර්ට් එකක්. ඉතින් ඒක දැන් නැත්තම් දැන් ඔයගොල්ලෝ විශේෂයෙන්ම පුතේ දැන් සමහර අය තමන්ගේ ඇඳුම් විතරක් කරන්නේ. සමහර අය ලොකු අරමුණක් ඇති වෙන්නේ නේද? අපි කීයක් හරි හම්බ කරන අමතර ආදායමක් ගන්න කුලිය ඇඳුම් ගන්න කියලා හිතාගෙන ඉන්නවනේ. එහෙමනම් අනිවාර්යෙන්ම මේක අතාරින්නම බෑ. ඔව්. ඒතර කාන්තා පිරිමි ඇඳුම් කියලා කොටසක් දැන් නැහැ ඇත්තටම. ඒත් කාන්තා ඇඳුම් විතරක් ඉගෙන ගත්තත් මේ පාඨමාලාවේ සමස්තය ඔයාලට ඕනේ. දැන් ඩෙනිම් ස්කර්ට් එකක් ගත්තොත් ඉස්සරහා ෆ්ලයි එක මහන J එක මහලා තමයි මහලා සිපර් එක අල්ලන්නේ. ඒක අපි දිග කලිසමේදී උගන්වනවා. ඔයාලට ඩෙනිම් ස්කර්ට් එකක් J එක දාලා මහන්න ඕන නම් අරකෙදි ඉගෙන ගන්න ඕනේ.
ටයිට් ඊළඟට ස්කර්ට් එක පිටිපස්සේ බෙල් පොකට් එක කට් පොකට් එක. ඒක ඇටෙන්ඩන්ට් ලගේ එහෙම නැත්නම් මේ ඔය රෝහල් කම්කරු කියලා කියන්නේ ඒ හොස්පිටල් ස්ටාෆ් වල තියෙන යුනිෆෝම් එකේ ඉස්සරහා තියෙන පොකට් එක බෙල් පොකට් එක. ඒතර වෙල් පොකට් එක බැරි නම් ඒගොල්ලන්ගේ ඇඳුමක් ආවොත් මහන්න බෑනේ. එහෙම මහන්න බැරි වෙනවා. ඒතර කාන්තා ඇඳුම් විතරක් කියලා පිරිමි ඇඳුම් කියලා જાතියක් ඇත්තටම නෑ. අපේ අයිතිවාසිකම් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට කියලා අනන්‍ය වෙච්ච ඇඳුම් නෑ. මේ සියල්ල ඉගෙන ගත්තොත් තමයි ඔයාලට කාන්තා ඇඳුම් උනත් හොඳට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එතකොට මේ කාන්තා ඇඳුම් විතරක් ගවුම් විතරක් කරලා කෑලි කෑලි කඩලා උගන්නලා සල්ලි ගන්න අපිටත් පුළුවන් පුතේ. ඒක කරන්න බෑ. සල්ලි ගැන අපි ඇත්තටම පරිස්සම්. ඒකයි මෙච්චර දවසක් ඔයාලට account number එකවත් දැම්මේ නැත්තේ. එහෙම ඔයාලගේ සල්ලි ඔයගොල්ලෝ එහෙම නාස්ති කරන්න එපා. සාරි ජැකට් එක එතකොට අපි සාරි ජැකට් එක බ්‍රා කට් හැට්ටේ උගන්වනවා. ට්‍රිපල් කට් එක උගන්වනවා. නෝමල් හැට්ටේ උගන්වනවා. ප්‍රින්සස් ලයින් එක උගන්වනවා. එතකොට කරවල් වර්ග ටික මේ පාඨමාලාව පුරා උගන්වනවා. සාරි හැට්ටට කියලා වෙනම කරවල් උගන්වන්න ඕනේ නෑ අපිට. මේ පාඨමාලාවේ කරවල් තියෙනවා. සිපර අල්ලන්න ඕන නම් සාරි ජැකට් එකට සිපර අල්ලන විදි මේ පාඨමාලාවේ තියෙනවා. එතකොට සාරි ජැකට් එකේ මෝස්තර ගොඩක් තිබුණට ඒ හැම මෝස්තරයක්ම ඔයාලට මහන්න පුළුවන් දැනුම මේකේ තියෙනවා. ආයේ සත පහක්වත් කාටවත් මැහුම් ඉගෙන ගන්න කියලා ගෙවන්න ඕනේ නෑ. ඒ පාඨමාලාව තමයි 30000ට දෙන්නේ. ඒක අඩුම මුදල. ඒතර ඔයාලට තව chance එකක් තියෙනවා. එකවර ගෙවනවා. සාරි ජැකට් එක විතරක් දැන් 20000ට උගන්වනවානේ. මේ මුළු පාඨමාලාවටම එකවර ගෙවනවා නම් අපි ගන්නේ 18 10යි. 12000ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒතර ඔයාලට සාරි ජැකට් එක විතර නම් ඕනේ. මේ මුළු කෝස් එකම අරගෙන සාරි ජැකට් එක ඉගෙන ගත්තත් ඔයාලට පාඩු නෑ. 18යි. ඒකම අරගෙන සාරි ජැකට් එක විතරක් ඉගෙන ගන්නවා. දිග කලිසම කොට කලිසම ෂර්ට් එක විතර නම් මේ කෝස් එකම අරගෙන ඒ ටික විතරක් ඉගෙන ගන්න. පාඩු නෑ. රෙකෝඩින්ග්ස් හම්බෙනවනේ. රෙකෝඩින්ග්ස් දෙනවනේ. පස්සේ කාලෙකදී හිතනොත් අපිට මේකත් ඉගෙන ගන්න ඕනේ කියලා අරක බලලා ඉගෙන ඒතර ගන්න. ඔයාලා මේ සතිය හරි. මේ දැන් අද මේ ක්ලාස් එකේ වුණාම දැන් ඔයාලට සල්ලි දාන්න පුළුවන්. අපේ account number එක දාන්න. රුපියල් 5000 ගාණ ගෙවාගෙන යන්න පුළුවන්. හැබැයි එකවර ගෙවන කෙනාට අපි මුළු පාඨමාලාවෙම වීඩියෝ ටික අප්ලෝඩ් කරනවා. දෙනවා. ලින්ක් එක දෙනවා. බලන්න. ඒතර පාඨමාලාවේ වීඩියෝ විතරක් නෙමෙයි. දැනට අපේ YouTube එකේ වීඩියෝ 7ක් දාලා තියෙනවා. අපේ ඇඳුම් මහන. ඔයගොල්ලෝ අපේ group එක මේ YouTube channel එක Necroma Swing School කියලා තියෙන්නේ. මම ඒක මෙතන ලියන්න. මේ YouTube channel එකට ගිහිල්ලා ඒක subscribe කරගන්න. Necroma NEKROOMA Necroma මේක ඉංග්‍රීසි වචනයක් නෙමෙයි තේරුම හොයන්න යන්න එපා. Sewing School SEWING අපි link එක දාන්න මේ school මේ link එක දාන්නම් ඒකේ ඒක subscribe කරගන්න. ඊට පස්සේ අපි මේ ඔයාලට අපි දානවා දිගින් දිගටම මේ අමතර වීඩියෝස් ඔයාලට ඒවා බලන්න පුළුවන්. අමතර දාන ඒවා බලන්න පුළුවන්. අලුතෙන් කරලා දාන ඒවා බලන්න පුළුවන්. ඕගොල්ලෝ මගේ අපේ පාඨමාලාව කරපුවාම අවුරුදු ගානකින් පන්ති ප්‍රශ්නයක් ඇහුවත් අපි ඔයාලව ෆලෝ කරනවා කියලා දෙනවා ඔයාලට. හරිද? ඒක මොකක් හරි සැකයක් තියෙනවා නම් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ පන්ති කරපු අපේ පන්ති වල ඉගෙනගත්තු ළමයි මේ ඇඩ් එකට කමෙන්ට් කරලා තියෙනවා. ඔයාලා චුට්ටක් මෙසෙන්ජර් කෝල් එකක් ගහලා ඒගොල්ලන්ගෙන් අහන්න මේ කියපු කතා ඇත්තද? දැන් ඇහුවත් ප්‍රශ්නයකට උත්තර දෙනවද කියලා කියලා. මේ මගේ මෙතන මේ මට මේ උදව් කරන පුතෙක් ඉන්නවා මෙතන. මේ IT වැඩ ටික බලන. ඒ පුතා මට ජොයින් කරලා දුන්නෙත් මගේ ගෝලේ මීට අවුරුදු 15කට නේද? නෑ අපි 15කට වගේ ඉස්සෙල්ලා 15කට විතර ඉස්සෙල්ලා පාඨමාලාව අපෙන් කරලා දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Facebook එකේ චමිරු ෆැෂන් කියලා එයා ඔන්ලයින් කරගෙන යන ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා චමිරු ෆැෂන් කියලා. එයා තමයි මේ පුතාව මට සම්බන්ධ කරලා දුන්නේ. මේ ඊයේ පෙරේදත් මට කතා කරලා මේ ඔය මම සම්බන්ධව ගැටළු වගේක් අහලා ඒ බ්ලොග් වගේක් හදලා දෙන්න කිව්වා. මම ඒකත් කරලා දීලා ඒ උදව්ව කරලා තාවේ. ඒ නිසා අපි එහෙම ඕගොල්ලන්ව අවුරුදු ගානකින් හරි ෆලෝ කරනවා. හරිද? ඒක නිසා ඒක ගැන මේ අවුලක් තියාගන්න බෑ. බොහොම හොඳට මනුස්සකමි ගුණයාපත්ත අපි මේ වැඩසටහන කරගෙන යනවා. මොනවාරි තව ප්‍රශ්න තියෙනවද? අපි දැන් උගන්වන්න පටන් ගන්න හදලා. දැන් මෙතනින් පස්සේ ආයෙ මොකුත් මේ කතා නැහැ. මේ වගේ කොටු රූල් CR පොතක් ඕනේ. මේකේ කොටු රූල් වෙන්නම ඕනේ. CR පොතක් පිටු 120. හරිද?
මේකේ අවසාන පිටුවේ හරි පුතේ බලන්න. ඔයාලගේ ඕගොල්ලෝ ගත්ත පොත තියෙනවනේ. අපි වීඩියෝ එකකුත් දාලා තියෙන්නේ මේකේ. මම කෙටියෙන් ටක් ගාලා කියලා දෙන්නම්. ඕගොල්ලෝ ගත්ත පොත තියෙනවනේ පිටු 120 කොටු රූල් CR පොත තියෙනවනේ. අන්න ඒකේ අන්තිම පිටුවෙන් මෙන්න මෙම කොටු දෙකක් වෙන්න පටියක් කපා ගන්නකො. කොටු දෙකක් වෙන්න පටියක් කපා ගන්න. අන්තිම පිටුවෙන් කොටු දෙකක් වෙන්න පටියක් කපා ගන්න ඕන අපි. කපාගෙන මම මෙතන ඔන්න අඳින්න මේක ඇතුලේ. ඔන්න ඔය විදිහට මේක කියනකො අපි කපාගත්ත පටිය. හරිද පුතේ? ඔන්න ඔය වගේ උඩ පටියක් අපි කපාගෙන තියෙන්නේ. හරි? ඒ පටියේ ඔයගොල්ලෝ දන්නවා අර මෙන්න මෙහෙම උඩ අර සුදු තීරයක් තියෙන්නේ. මම මේක පෙන්නන්නම්කෝ. පොතේ පෙන්නන්නම් මං. දැන් මෙහෙම සුදු තීරයක් තියෙනව නේද? මේ උඩයි යටයි. අපි ওই මාතෘකා හැම ලියන්න පටන් ගන්නෙ. මෙන්න මෙතන මේ උඩක් තියෙනවා මේ යටක් තියෙනවා. හරි? මේකේ මේ යටපැත්ත කුඩයි. ගොඩක් වෙලාවට මේ යටපැත්ත පොඩියට එන්නේ. අර මේ උඩ පැත්ත ටිකක් ලොකුවට උසට තියෙනවා සුදු තීරේ. හරිද? දැන් ඕකේ අර කුඩා පැත්ත තියෙන පොඩි පැත්ත. ඒ පොඩි පැත්තේ මෙන්න මේ සුදු තීරේ කපලා අයින් කරන්නකො. ඔන්න අපි කතුර අරගෙන මෙන්න මේ ඉර දිගේ කපනවා. කැපුවාම මේ පැත්ත අයින් වෙනවා. හරිද? ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම උඩට හිටින්න තියාගන්න. උඩ පැත්තට. හරි? උඩ පැත්තට හිටින්න තියාගන්න. තියාගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට උන්න හොඳට බලාගෙන මම ලියන විදිහ. මේ බලන්නකො මම මේ කොටුව ඇතුලේ ඉලක්කම දාන්නේ නැහැ. මෙන්න මේ ඉර උඩ ඉර කැපෙන්න තමයි ඉලක්කම දාන්නේ. උන්න 1 2 3 4 5 6 ඔය විදිහට දිගටම ඉලක්කම් දාගෙන යනවා. හොඳට බලන්න පුතේ. මම මේ කොටුව ඇතුලේ දාන්නේ නැහැ. කොටුව මැද දාන්නේ නැහැ. මේ ඉර උඩ. ඉර කැපෙන්න තමයි පහළට ඉලක්කම් ටික දාගෙන යන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් දැන් මම නම් මෙතනින් 7 නැවතුවා. ඕගොල්ලන්ට කොටු 40 ගානක් විතර එයි. ඔන්න ඔය විදිහට තමයි අපි ටේප් එක හදන්නේ. ටක් ගාලා හදාගමු අපි එහෙනම්. හරි. දැන් පටන් ගමු. හරි? ඔන්න දැන් ඕගොල්ලන්ගේ පොත අරගන්න. පොත අරගෙන ඕගොල්ලන්ගේ පොත. දැන් මේක තමයි පොත. පොත අරගෙන පුතේ මෙන්න මෙහෙම මෙන්න මේ පිටුව අපි අතාරිමු. මේකේ ඕගොල්ලන්ගේ විස්තර ටික මොනවා හරි තියාගන්න පුළුවන් නේද? මේ පිටුව අතෑරලා මෙන්න මෙහෙම මේකත් අතෑරමු අපි. මේ පිටුවත් අපි අතෑරිනවා. අතෑරලා මෙන්න මෙතන ඉඳලා අපිට පටන් ගන්න පුළුවන්. මෙතන ඉඳලා පටන් ගන්න පුළුවන් අපිට ලියන්න. මෙතන උඩින්ම මේ සුදු පාට තීරේ තියෙන්නේ. අන්න එතනින් අපි මාතෘකාව ලියාගමුකෝ. මොකක්ද අද අපි ඉගෙන ගන්න ෆ්ලෑට් ස්කර්ට් එකනේ. නේද? උඩින්ම ලියාගන්න ෆ්ලෑට් සාය. හරි. දැන් පුතේ අද උගන්වන්නේ මම normal ඉන්නට රැලි සහිත එකක් නෙමෙයි ඉන්න මිම්මට සායක් අපි දාන්න යන්නේ. හරි? හරි. තරු ලකුණක් දාලා ලියන්න. දැන් අපි ලිව්වනේ ෆ්ලෑට් සාය කියලා. ඊට පස්සේ යටින් තරු ලකුණක් දාලා ලියන්න. ඔන්නෝම තරු ලකුණක් දාලා ඉන මිම්මට සාය. ඉන මිම්මට සාය. ඉන මිම්මට සාය. දැන් ඊළඟ දවසේ මම කියලා දෙනවා ඉලාස්ටික් එක දාන එක. හරි? හරි. ඔන්න ඉන මිම්මට සාය කියලා ලිව්වනේ අපි. ඊට පස්සේ අපි බලමු මේ සාය අඳින්න. දැන් මේ සාය මහන්න මෙෂර්මන්ට් ගන්න ඕනේ නේද? අපි බලමු මොනවද කොහොමද ඒකේ මෙෂර්මන්ට්ස් ගන්න කියලා. හරි? දැන් මෙහෙම නැවත තරු ලකුණක් දාලා යටින් ඔන්න ඔය විදිහට නැවත තරු ලකුණක් දාලා ලියන්න. සාය අඳින තැන සාය අඳින තැන ඉන මැන ගන්න. සාය අඳින තැන ඉන මැන ගන්න. එතනින්ම පුතේ අපි කමා එකක් දාලා ලියමු. එතනින්ම කමා එකක් දාලා ලියන්න. හරි. සාය අඳින තැන ඉන මැන ගන්න. එතනම කමා එකක් දාලා අපි ලියනවා ඉන පටිය හැර සායේ උස මැන ගන්න. ඔන්න කොහොමද කරන්න ඕන අපි?
සාය අඳින අපේ සාය අඳින තැනක් තියෙනවනේ නේද? එක එක්කෙනා එක එක තැන් වලට අඳින්නේ. හරි? එතකොට අපි Taman කැමති ඒ සාය අඳින තැන සාය අඳින තැන ඉන මැන ගන්න ඕන. ඉන මැන ගන්නවා. ඊට පස්සේ ඉන පටිය අතෑරලා දැන් අපි ඉන පටියක් දානවනේ නේද? ඒ ඉන පටිය අතෑරලා සායේ උස මැන ගන්න ඕන. ඔන්න ඔහොම ගත්ත මෙෂර්මන්ට්ස් මිමි දෙකක් මම දානවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ සායේ ඉනයි සායේ උසයි. හරි? දැන් ලියාගමු පුතේ මම අරගෙන පෙන්නන්න මෙෂර්මන්ට් අරගෙන පෙන්නන්නම් මම. අපි ඊට කලින් ලියාගමුකෝ මෙතන. ඔයගොල්ලන් මෙතන ලියුවත් කමක් නැහැ. මම මෙතනින් ලියන්නම්. ඔන්න දැන් ඉන 27යි මෙයාගේ. ඉන 27යි. හරි නේද? ඊට පස්සේ උස සායේ උස ඕනනේ අපිට නේද? උස 35ක් විතර ගමු අපි. උස 35යි. ඒ 35ට අපි එකතු කරනවා පුතේ භාග දෙකක්. මෙන්න මෙහෙම ලියාගන්න 35 එකතු කිරීම භාගයේ වරහන් ඇතුලේ මෑවා. ඒ මොනවද? මැහුම් වාසි නේද? එහෙනම් අපි 35ට එකතු කරනවා මැහුම් වාසි භාගයක්. නැවතත් අපි භාගයක් එකතු කරනවා ඒ මොනවටද? පාටියට. පාටියක් මහන්නත් එපා මේකේ. නේද? එහෙනම් මේ උස 35ට අපි එකතු කරනවා මැහුම් වාසියට භාගයකුයි පාටියට භාගයකුයි. එහෙනම් අපිට ඔන්න 36ක් එනවා. හරි 36යි නේද? දැන් මම කියන්නම් සර්ට මේ මනින විදිහ උස මෙෂර්මන්ට්ස් ගන්න විදිය මගේ මැනලා පෙන්නන්න කියලා. හරි. දැන් ඉන්නනේ ඕනි නේද? මුලින්ම මේ පොඩි මිමි දෙකයි ඕන වෙන්නේ මේ වැඩේට. හරිම ලේසි වැඩක්. එතන මේ ඉන මැන ගන්න ඕන. ඉන මැන ගන්නකොට පුතේ සාය අඳින තැනින් මැන ගන්න. ඒ කියන්නේ දැන් එක එක අය එක එක තැන් වලටනේ අඳින්නේ. සාය මෙතන උඩට අඳිනවා. හැඩ ඉන තියෙන මෙතන. එතනට අඳින්න. හිප් එකට අඳින්න. එක එක අය සාය අඳින තැන වෙනස්. එයාගෙන් අහන්න ඕනේ ඔයා කොතනටද සාය අඳින්නේ කියලා. ඔයාට ඕන තැනට අරගෙන බෑ. අපිට ඕන තැනට අරන් බෑ. ඒතර මම මෙයාගෙන් අහනවා කොතනටද ඔයා මේ සාය අඳින්නේ? එයා පෙන්නන මෙතනට කියලා. අන්න එතනින් මෙහෙම ඉන වටේට ටේප් එක දාලා ඇඟට තද වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බුරුල තියලා මැනලා බෑ. ඇඟට තද වෙන්න මිම්ම මැන ගන්න මෙහෙම. එතකොට මෙහෙම මැන ගන්න. එතකොට ඔයාටම මැන ගන්නත් පුළුවන්. මේක මේවා ඔයාටම මැන ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙයාගේ ඉන මැන්නාම කීයද? 33යි. මෙයාගේ ඉන 33යි. හරිනේ? ඊට පස්සේ අපි උස මනින්න ඕනේ. උස මනින්නේ සයිඩ් එකෙන් මෙහෙම පැත්තේ. එතකොට ඉනපටිය වාසිය අතාරිනවා. ඉනපටිය අඟල් දෙකක් මේ අඟල් දෙකක ඉලාස්ටික් එකක් දානවා කියලානේ අපි කිව්වේ. එතකොට මෙතනට නම් මෙයා අඳින්නේ එතන ඉඳන් ඒ ඉලාස්ටික් එකේ වාසිය මෙතනදිම අපි අතාරිනවා. නැත්තම් රෙදි කපනකොට ඒක අඩු කර කර ඉන්න ඕනනේ. ඊට වැඩිය අපිට මේක ලේසි. එහෙනම් මෙතන තමයි අඳින තැන. එතන ඉඳන් අඟල් දෙකක් අතෑරියා. එතනට ටේප් එක තියලා සයිඩ් එකෙන් එයා කැමති තැනට උස ගන්න. අපිට කොටට මහනවා නම් කොටට මනින්න පුළුවන්. ධන හිස ගාවට නම් ධන හිස ගාවට, විලුඹ ගාවට දිග නම් එහෙට මනින්න පුළුවන්. ඔය විදිහට සයිඩ් ඔය මිමි දෙක විතරයි. ඉන වටේ මැන ගත්තා. ඉනපටිය වාසිය අතෑරලා සාය උස සයිඩ් එකෙන් මැන ගන්න. ඔය දෙක විතරයි අපිට ඕනේ. පැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. පැහැදිලි. හරි. හරි පුතේ. මේ දෙක ලියාගත්තනේ. ඔන්න දැන් ඒ විදිහට ගත්ත මෙෂර්මන්ට්ස් දෙකක් තමයි මම මේ දාලා තියෙන්නේ. හරි. දැන් අපි රෙදි ප්‍රමාණයක් බලමු. අපිට මේකට ඕන 45 පළල රෙදි ආර 2මාරක්. ඒකත් ලියාගමුනේ. හරි? මෙහෙම තරු ලකුණක් දාලා ඔය විදිහට තරු ලකුණක් දාලා යටින් අපි තරු ලකුණක් දාලා ලියාගමු පුතේ. මම මේක චුට්ටක් මකරන්නම්කො මෙතන නේද? තරු ලකුණක් දාලා ලියන්න. දෙකට නැමු 45 පළල රෙදි ආර 2මාරයි. දෙකට නැමු 45 පළල රෙදි ආර 2මාරයි. එක එක්කෙනාට කොහොමද අවශ්‍ය රෙදි ප්‍රමාණය හොයන්නේ කියලා අපි කියලා දෙනවා. මේක උගන්වලා ඉවර වෙලා හැමෝටම මේ 2මාර හරියන්නේ නැහැ නේද?
හැමෝටම හරියන්නේ නැහැනේ. මම කියලා දෙනවා අපි එක එක්කෙනාට කොහොමද අවශ්‍ය රෙදි ප්‍රමාණය ගණනය කරලා ගන්න කියලා. හරි. ලියාගත්තනේ දැන් දෙකට නැමු 45 පළල රෙදි ආර 2මාරයි. පුතේ මට ටියුට්ස් හෑන්ඩ් බිල් ටිකක් ගෙනත් දෙන්න. හරි. එතකොට පුතේ ඔයගොල්ලෝ දැන් තව දෙයක්. ඔයගොල්ලෝ දන්නවද රෙදි ආරයකට කොච්චරක් තියෙනවද කියලා අංගල්? රෙදි ආරයක් කියලා කියන්නේ අංගල් කීයක්ද කියලා දන්නවද? රෙදි ආරයක් කියලා කියන්නේ අංගල් 36ක්. 36. ඔව් 36ක්. අන්න හරි. අන්න උත්තර දුන්නා. හොඳ කෙනෙක්. හොඳ දරුවෙක්. රෙදි ආරයක අංගල් 36ක් තියෙනවා. මට කපුරලා. අංගල් 36ක් තියෙනවා. ඒ වගේම පුතේ මීටරයට කොච්චරක් තියෙනවද? 39යි. 39යි. හරිනේ. හොඳයිනේ. 39ක් තියෙනවා නේද? එහෙනම් අපි බලමු මේ යාර 2මාරක් කියලා කියන්නේ අංගල් කොච්චරක්ද කියලා නේද? එතකොට යාරයට 36යි කියලා ඔන්න දැන් අපි දන්නවනේ. යාරයට 36යි. එහෙනම් 36ව දෙකක් 72යි නේද? 72යි. ඒකට තව 36න් භාගයකුත් එකතු කරන්න එපේ. එතකොට 36න් භාගයක් කියන්නේ 18යිනේ. එහෙනම් 72යි 18යි එකතු වුනහම අඟල් 90ක්. ඒ කියන්නේ යාර 2මාරක් කියලා කියන්නේ අඟල් 90ක් දිග රෙදි කොටසකට නේද? හරි. ඔන්න දැන් අපි ඒක දාන්නවා. යාර 2මාරක් කියලා කියන්නේ අඟල් 90ක් දිග රෙදි කොටසකට. ඔන්න දැන් මම මේක ඔයගලන්ට කොලයක් නවලා පෙන්නන්නම්. බලමු පුතේ. 45 පළල ඔන්න දැන් මගේ ළඟ තියෙනවා. හොඳේ. මේ තියෙන්නේ. ඔන්න මගේ ළඟ තියෙනවා 45ක් පළල 90ක් දිග රෙදි කොටසක්. 45ක් පළල 90ක් දිග රෙදි කොටසක්. දෙකමාරට මං කියෝනේ 90යි කියලා නේද? 90යිනේ. දැන් අපි කරන්නේ මෙන්න මේ රෙදි කොටස මෙන්න මෙහෙම දෙකට නවනවා. මෙන්න මෙහෙම දෙකට නවනවා. දෙකට නැවුවාම අපිට එනවා 45ක් පළල 45ක් දිග රෙදි කොටසක්. පැහැදිලි නේද? එතකොට අපිට එනවා හරි හතරස් රෙදි කොටසක්. ඒ කියන්නේ පළලක් 45යි උසත් 45යි. හරි? එතකොට ඔන්න ඕක පුතේ අපි පොතේ ඇඳ ගන්න ඕන. ඔයගලගේ පොතේ. එහෙනම් අඳිමු ටක් ගාලා. හරි? ටක් ගාලා අඳින්න. මේ අහන්නකො ඔන්න දැන් 45 45 එකක් තමයි අඳින්න ඕන. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ අපේ පොතේ ඔයගොල්ලන්ගේ කොටු පොතේ 45ක් ගන්න බෑ නේද? සම්පූර්ණ 45ක් නෑ මං හිතන්නේ සම්පූර්ණ ටේප් එකේ තාවේ අපිට 44යි. ඒ නිසා අපි කරන්නේ එක අඟලකින් එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නනවා. පැහැදිලිද? එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නනවා. ඕගොල්ලෝ පුතේ රතු පෑනක් අරගත්තොත් හොඳයි. රතු පෑනක් අරගෙන අපි ලියාගමු. වෙනම ඉඩක් ගන්න ඕනේ නැහැ. මෙන්න මේ ඉඩ තියෙන තැනකින් කොහෙන් හරි මේ සයිඩ් එකෙන් හරි කමන්නේ. මේ උඩින් හරි කමන්නේ. ඔන්න මම ලියනවා. මේක ලියන්න කොටු මම මෙතන ලියන්න. රතු පෑනේ ලියන්න ඕන පුතේ. මෙහෙම ලියන්න. කොටු එකක් සමානයි අඟල් දෙකයි. කොටු එකක් සමානයි අඟල් දෙකයි. ඒ කියන්නේ අපි එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නලා තමයි මම දැන් මෙතන අඳින්න යන්නේ. මොකද අපිට අර 45 කොටුවක් අඳින්න නෑනේ ඉඩ නෑනේ. ඒ නිසා තමයි අපි එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නලා අඳින්න හදන්නේ දැන්. ඔන්න දැන් අපි අඳිනවා. දැන් මාත් එක්ක අඳිමු. ඔයගොල්ලෝ අඳින්න ඕන දැන් 45ක් පළල 45ක් උස කොටුවක්. දැන් ඕගොල්ලන්ට අර ඔයගොල්ලන්ගේ හදාගත්ත ටේප් එක තියෙනවනේ. අන්න ඒක තියලා මාක් කරගන්න පුළුවන්. පුතාලගේ හදාගත්ත ටේප් එක තියෙනවනේ. අන්න ඒ ටේප් එක තියලා මාක් කරගමු අපි. ඔන්න දැන් මම මේක පාවිච්චි කරනවා. මෙහෙම පහලට ලකුණු කරන්න 22මාරක්. නේද? දැන් අඟල් දෙක එක කොටුවකින් අඟල් දෙකක් ගත්තාම අපිට ලකුණු කරන්නේ 45 45 නෙමෙයිනේ 22මාරක්නේ. ඔන්න පහලට ලකුණු කරා කොටු 22මාරක්. ඊට පස්සේ හරහාට ලකුණු කරා කොටු 22මාරක් කොටුව හදාගත්තා. හදමු. කරමු. ඔන්න දැන් මාත් එක්ක කරමු. දැන් පුතේ දැන් මෙහෙමයි. ඔන්න දැන් ඔයගලගේ පොතේ තද නිල්ලිර මෙන්න මේ පැත්තෙන් අර නිල්ලිරක් තියෙනව නේද? මෙන්න මේ නිල්ලිරේ ඉඳලා මේ ඇතුළට ගන්න කොටු 3ක් 4ක් විතර ඇතුළට අරගන්න. දැන් මේ විස්තරේ ලියාගත්තේ. ඒ ලියලා ඉවරච්ච තැන ඉඳලා පහලට කොටු 3ක් විතර අරගෙන අතෑරලා තමයි අපි දැන් මේක අඳින්න යන්නේ. 22මාරක් පළල 22මාරක් උස කොටුවේ අඳගමු. හදන විදිහයි. පහලට 22යි භාගයයි අරහට 22යි භාගයයි.
දැන් අද ඕක හරියට මැද ගන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ ආ. හරි. ඔන්න දැන් මේක අපි කොටුවේ සයිස් එක ලියාගමුකෝ. දැන් මෙතන අපිට තියෙනවා 45ක් පළල 45ක් උස රෙදි කොටසක් නේද? දැන් අපි පොතේ 22 අර පොතේ ඉඩ නැති නිසානේ නේද? 45ක් ගන්න ඉඩ නැති නිසානේ. මතකයි නේද? ඔන්න 45ක් පළල 90ක් දිග රෙදි කොටස මෙහෙම දෙකට නැවුවා. නැවුවම අපිට 45යි රෙදි කොටසක් තමයි ආවේ. ඒක තමයි ඔන්න දැන් අපි මෙන්න මේ පොතේ ඇඳලා තියෙන්නේ. හරිද? හරි. ඔන්න පුතේ අපි ඇඳලා ඉවරයිද? ඔව් මිස්. ඇඳලා ඉවරයි නේද? හා මම ඊටු ටික කරන්නම් එහෙනම්. හරි. ඔන්න දැන් මේ බලන්නකෝ. දැන් මෙන්න මෙහෙම නවාගත්ත රෙදි කොටස මේ බලන්න මෙතන මේ නැම්ම තියෙන්නේ නේද? රෙද්දේ නැම්ම තියෙන්නේ. මෙන්න මේ නවාගත්ත රෙදි කොටසේ මෙන්න මෙතන මුල්ලෙනුයි මෙතන මුල්ලෙනුයි අල්ලලා මම මෙයාව මෙන්න මෙහෙම නවනවා. හරිද? ඔන්න නැවුවා. ඔන්න ආයෙ මම පෙන්නනවා. මෙන්න මෙහෙම දැන් අපි දෙකට නවාගෙන තියෙන රෙදි කොටසේ මෙතන මුල්ලෙනුයි මෙතන මුල්ලෙනුයි අපි අල්ලනවා. අල්ලලා මෙයා මෙන්න මෙහෙම නවනවා. හරිද? හා. ඔන්න දැන් අපි මේකෙත් ඒ වැඩේම කරමු. මොකද්ද අපි කරන්න ඕන? මෙතන මුල්ලයි මෙතන මුල්ලයි නූල තියලා යා කරමු. හරි? ඔය මුළු දෙක රූල තියලා ඉරක් ගහ ගන්නකෝ. ඔන්න දැන් අපි ඔය මුළු දෙක යා කරගත්තා. හරි පුතේ. ඔන්න දැන් අපි මෙතනින් නැවුවනේ නේද? ඔන්නෝම නවලනේ තියෙන්නේ. එහෙනම් මෙතන රෙද්දේ නැම්මක් හැදෙනව නේද? එහෙනම් අපි මෙතනින් ලියාගමු මේ ඇඳපු ඉර දිගේ මේ කොහෙන් හරි මේ යට තැනකින් ලියන්නකෝ. ලස්සනට ලියන නැම්ම කියලා. ඔන්න උතන නැම්මක් තියෙන. රෙදි කොටසේ නැම්මක් තියෙන්නේ. හරි. ඔන්න දැන් මේ වැඩේ හරි. දැන් අපිට තියෙන්නේ චූටි ගණන් දෙකක් හදන්න. දැන් බලමු කොහොමද? දැන් ඔන්න දැන් රෙදි කොටස නවාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඉන ලකුණු කරගන්න එක. දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඔන්න දැන් මම ගණන් හදන එකත් මෙතනම හදනවා. ඔයගොල්ලන්ගේ PDF එකේ තියෙනවා එතනම හදලා. ඔයගොල්ලෝ හදාගත්තේ මෙතන හදනවා. ඔන්න දැන් බලන්න. ඔන්න මම මේ ගාන හදමු. දැන් මෙයාගේ ඉන 27යිනේ නේද? දැන් බලමු. ඔන්න මේ ඉන මම බෙදනවා 3. ඉන බෙදනවා 3. බලමු. ඔන්න ඉන 27යි. 27 3ෙන් බෙදුනහම උත්තරේ අපිට එනවා 9යි. නේද? අන්න හරි. 27 3ෙන් බෙදුනහම 9යි. එහෙනම් දැන් අපි රෙද්දේ ලකුණු කරනකොට ලකුණු කරන්න ඕන 9යි. 9 ගානේ ලකුණු කරන්න ඕන. හැබැයි පොතේ ලකුණු කරනකොට අපි 9 ගානේ ලකුණු කරලා බෑ. අපි කීයක්ද ලකුණු කරන්න ඕන? 4 මාරක් නේද? ඇයි ඒ? එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නලා මේ පොඩි කරලානේ ඇඳලා තියෙන්නේ නේද? එහෙනම් ඔන්න බලන්න. ඔන්න බලන්න හොඳට ඒක ලකුණු කරන විදිහ. දැන් මේක ඔයගොල්ලෝ ලියලා ඉවරයිද? පුතාලා ලියලා ඉවරයිද මේක? මේ 9 අපි මෙතන ලකුණු කරන්න ඕන. 9 වෙනුවට අපි ලකුණු කරන්නේ 4මාරයි. අපි එක කොටුවකින් අඟල් දෙකක් පෙන්නලා තියෙන නිසා. හරි. දැන් රෙද්ද කරද්දී ඒ ප්‍රමාණය තමයි මේ ආපු උත්තරේම තමයි ලකුණු කරන්න ඕන. මේ පොතේ ඉඩ නැති නිසානේ මේ ටික කරන්නේ අපි. හරි. ඔන්න බලන්න. ඔන්න හොඳට බලන්න පුතේ කොතනින්ද ලකුණු වෙන්න ඕනේ කියලා. මෙන්න මෙතන මුල්ලේ. මෙන්න මෙතන මුල්ලට ටේප් එක තියන්න. ඔන්නෝම ටේප් එක තියලා මේ බලන්නකො තව එකක්. දැන් ඔයගොල්ලෝ පුතේ ටේප් එක තියනකොට ඔයගොල්ලෝගේ අතින් වෙන වැරද්දක් තමයි එකේ ඉලක්කම තියනවා මෙන්න මෙතෙන්ට. ඒක වැරදි යා. එතකොට එකේ ඉලක්කම තිබාම එකට කොටුවක් නෑනේ. නේද? එකේ ඉලක්කම නෙමෙයි තියන්නේ. ටේප් එකේ කෙලවර. මෙතන මේ කෙලවර. දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ මේ වගේ එකක් නේ. මේ වගේ ටේප් එකක් නේ නේද? පුතේ එතකොට මෙන්න මේ කෙලවරයි තියන්න ඕන මෙතන. පැහැදිලි නේද? හරි මේ කෙලවර ඔන්න ඔහොම තියෙනවා. අපි නැම්මෙන් පටන් ගමු. ඔන්න ඔහොම තිබ්බා. මෙහෙම තියලා ඉස්සරම මේ නැම්ම රේඛාව ලකුණු කරනවා 4මාරක්. 4යි භාගයයි. ඔයගලන්ගේ අර පොඩි ටේප් එකේ
4යි 5යි අතර නේද 4:00 කියන්නේ හරි 4:00 ඊට පස්සේ ආයෙ මම නැවත චුට්ටක් මෙහාට කරලා නැවත ලකුණු කරනවා 4:00 ඊට පස්සේ නැවත චුට්ටක් මෙහාට කරා 4:00 බලන්න පුතේ ලකුණු කරනකොට මෙතන මුල්ල එහා මෙහා වෙන්න දෙන්න එපා හොඳේ මෙතන මුල්ල හරියටම තියෙන්න ඕනේ මේ විදිහටම නැත්තම් මේ ඉන්න ලස්සනට එන්නේ නැහැ නැවතත් ඔන්න 4:00යි දැන් 3කින් විතර ලකුණු කරාම ඇති ඔය වගේ 4:00 ගානේ ඔන්න අපි ඩොට්ස් තියාගෙන යනවා ඊට පස්සේ ඔන්න මම මේ ටික සම්බන්ධ කරනවා. හරිද? ඔන්න අපේ ඉන ඇඳලා ඉවරයි අපි. ඉන ඇඳලා ඉවරයි. ඔන්න දැන් අපි මේ ටික සම්බන්ධ කරා. හරි. දැන් මෙතන අපි මෙතන ඉඳලා මෙතනට ලකුණු කරේ මෙන්න මේ ඉන තුනෙන් බෙදපු උත්තරේ ඉන බෙදීම 3. නේද? ඉන තුනෙන් බෙදපු උත්තරේනේ ලකුණු කරේ. හරි. ඔන්න මෙතන අපි ලියාගමුද ඉන කියලා. මම ඔයගලන්ට කිව්ව නේද ලස්සන පෑන් ටිකක් ගන්න කියලා. ඔන්න මෙන්න ලස්සන පාට පෑනකින් ලියාගන්න රතු නම් ලියාගන්න එපා. ඔන්න පුතේ මෙතන ඉන. හරි නේද? ලස්සන පාට පෑනකින් ලියාගන්න. ඔන්න ඔතන ඉන. හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි ඉන හදලා ඉවරයි. ඊට පස්සේ අපි දැන් ඔන්න ඉන ඇඳලා දැන් යන්නේ මම සායේ උස ලකුණු කරන්න. දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඔන්න දෙවෙනි ගන්න. මේකට මම එක කියලා දැම්මේ නෑ නේද? මේක පළවෙනි ගණන ඉස්සෙල්ලා අපි කරපු එක පළවෙනි ගණන පුතාලා දාගන්න එක කියලා. දෙවෙනි ගණනේ අපි ලියාගමු. සාය උස එකතු කිරීම ඔන්න මම ඊතලයක් දානවා. ඒ බලන්න. සාය උසට අපි එකතු කරනවා. අර ඉන තුනෙන් බෙදුනහම අපිට උත්තරයක් ආවනේ නේද? අන්න ඒ උත්තරේ. එතකොට සාය උස පුතේ මෙයාගේ 36යිනේ. ඔන්න සාය උස 36යි. 36ට අර ඉන තුනෙන් බෙදුනහම අපිට උත්තරය ආව 9යි කියලා. එහෙනම් 36ට එකතු කරනවා මේ 9. එතකොට 36යි 9යි 45යි. 36යි 9යි 45යි. 45යි නේද? හරි ලියලා ඉවර ඇති. එහෙනම් 45යි කියලා කියන්නේ අපි ලකුණු කරන්න ඕන 22මාරයිනේ. එහෙනම් ඔන්න නැවතත් අන්න ඉස්සෙල්ලා පටන් ගත්ත මුල්ලට යනවා. මේ ඉඳ ලකුණු කරපු මුල්ල තියෙන්නේ මොන්න හොඳට බලා ගන්න. මේක නම් වරද්දන්න එපා හොඳේ. පුතාලා ලකුණු කරනකොට මෙන්න මෙතන ඉඳලායි ලකුණු කරන්න ඕන. මේ ඉඳේ ඉඳලා නම් නෙවෙයි. මම හේතුව කියනවා. හරි? මෙන්න මෙතන. මෙන්න මේ මුල්ලේ ඉඳලා කොහොම ටේප් එක තියන්න ඕගොල්ලන්ගේ අපි නැම්මෙන්නේ පටන් ගත්තේ. ඔන්නෝම ටේප් එක තියලා ලකුණු කරන්න ඕන 22මාරක් නේද? 22යි භාගයක්. ලකුණු කරමු අපි. ඔන්න නැම්මෙන් පටන් අරන් 22යි භාගේ ගානේ වටේටම අපි ලකුණු කරනවා. ඔන්න මම ලකුණු කරනවා. මෙතනින් ටේප් එක තියලා 22මාරයි. ආයි චුට්ටක් මෙහාට කරා 22මාරයි. ආයෙත් මෙහෙට කරා 22මාරයි. 22මාරයි. ඔය වගේ 22මාර බැගින් තනින් තන ලකුණු කරන්න ඕන. මෙතන ඉඳලා 22මාරයි. නැවතත් ටේප් එක චුට්ටක් එහාට කරා 22මාරයි. 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 පුතාලා හරියටම මේ වැඩේ කරලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ අර රෙදි කොටසේ මෙන්න මේ ලයින් එක තියෙන්නේ අර කොටුව. ඒ කොටුව උඩින් හරියටම මේ හරියටි වාටිය යනවා. ඔයගොල්ලෝ හරියටම කොටුව ඇදලා තියෙනවා නම් මෙතනදී මේ වාටිය කොටුව උඩින් යනවා. මෙතන මල් ලිව්වා වාටිය කියලා. හරි? හරි නේද? හරි. හරි. ඔන්න දැන් බලන්න. ඔන්න දැන් මම මේක කපලා පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. හරි. ඔන්න බලන්න. ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම මොනවද කරේ? 45 පළල රෙදි ආර 2මාරක් ගත්තා නේද? ආර 2මාර අරගෙන එතකොට 2මාරට 45ක් පළල 90ක් දිග රෙදි කොටසක් අපිට තියෙනවා. හරි. ඊට පස්සේ ඒක අපි මොකද්ද කරන්නේ? මේ දෙපැත්තේ තියෙන බලවාටියනේ. මේ බලවාටියට කෙලින් ඔන්නෝම දෙකට නැවුවා. හරිද? ඊට පස්සේ දෙකට නවලා නැවත අපි කරන්නේ මේ නැම්ම පැත්තෙන් මෙන්න මෙහෙම අල්ලගෙන මේ මුල්ලට මුල්ල අල්ලලා මෙයාව මෙහෙම නවාගත්තා. පැහැදිලි නේද? නවාගත්තා.
ඊට පස්සේ මෙන්න මෙතන තමයි දැන් මේ රෙදි ටිකක් මෙතන තියෙන්නේ නේද? ඒකනේ අපි මෙතන ලිව්වේ. හරි. ඔන්න දැන් මම මේක ඇඳලා කියලා හිතමුකෝ. මම ඇඳලා නෑ නිකන් කපන්නේ. ඔන්න දැන් මම මේක කපලා පෙන්නන්නම් ඔයගලන්ට එන විදිහ. දැන් අපි මෙතන ඉඳලා ඔන්න ඉන්නනේ මෑන්නේ නේද? ඔන්න ඉන්න මෑනලා මෙතන sorry මේක මෑනලා ආපු උත්තරේ මෑනලා ලකුණු කරලා ඉන්නනේ ඇන්දේ. ඔන්න ඉන්න ඇන්දා වාටිය ඇන්දා. ඔන්න දැන් මම මේක කපනවා. ඔන්න මම ඉස්සලාම කපනවා ඉන්න ලයින් එක දිගේ අර ඇඳගත්ත ඉන්න ලයින් එක දිගේ කපනවා. ඔන්න ඉන්න ලයින් එක දිගේ කැපුවාම දැන් මම කපන්න යන්නේ මෙතන මේ වාටිය ලයින් එක දිගේ. ඔන්න වාටිය ලයින් එක දිගේ කැපුවා. පැහැදිලිද? ඔන්න නේ. ඔන්න ඔය වගේ එකක් නේ අපිට ආවේ නේද? ඔය වගේ එකක් නේ ආවේ. දැන් බලමු. ඔන්න මම මෙයාව දිග අරිනවා මේ. ඔන්න මගේ ස්කර්ට් එක. දැක්කද? ඔන්න දැන් අපිට තියෙන්නේ මෙතන මූට්ටු කරගත්තා. මේ මෙතන මූට්ටු කරගත්තා. මේ පටිය අල්ලගත්තා. අපි දාන ඉන පටිය හදාගත්තා. පැහැදිලිද පුතේ මේක? හරි. එහෙනම් අපි ඊළඟ එකට යමුද? යමු නේද? හරි. එහෙනම් පුතේ ඊළඟ පිටුව පෙරලා ගන්නකො. ඔයගොල්ලන්ගේ පොතේ අනිත් පිටුව, එහා පැත්තේ පිටුව. පෙරලගෙන ඔන්න අලුත් පිටුවකට යන් අපි අලුත් පිටුවක් අරගන්න. අරගෙන ඒකෙත් ලියා ගන්න පුතේ. ඒකේ ලියාගමු ෆ්ලෙයාර් රැප් අරවුන්ඩ් සාය කියලා අපි. ඉන්න මාතෘකාව ලියන්න ෆ්ලෙයාර් රැප් අරවුන්ඩ් සාය. ඔන්න මම ලියනවා සාය. ඔයගලගේ ටියුට් එකේ තියෙනවා ෆ්ලෙයාර් රැප් අරවුන්ඩ් සාය. ඉව නේද මාතෘකාව? එතනත් පුතේ ඒකෙදිත් අපිට අර මෙෂර්මන්ට්ස් ටිකම ඕනේ. ඒ කියන්නේ අපි සාය අඳින තැන ඉන්න මැන ගන්න ඕන. ඉන පටිය අතහැරලා සාය උස මැන ගන්න ඕනේ. ඒකත් අපි ලියාගමුද ටක් ගාලා. තියාගන්නක සාය අඳින තැන ඉන මැන ගන්න. ඉන පටිය හැර සායේ උස මැන ගන්න. ඒක ලියාගමු අපි ඉක්මනට. ඒක ලියලා ඉවර වෙලා දැන් මම මේ බෝඩ් එකේ දාලා තියෙන නිසා අමුතුවෙන් ලියන්න යන්නේ නැහැ. ඒක ලියලා ඉවර වෙලා තරු ලකුණක් දාලා නැවත ලියන්නේ අපි කලින් ලිව්වා වගේම දෙකට නැමු 45 පළල රෙදියාර 2මාරයි කියලා. මේක දෙකට නැමු 45 පළල රෙදියාර 2මාරයි. දැන් බලමු පුතේ මෙෂර්මන්ට්ස් ටික දාගමු අපි. දැන් ලියන්න මිමි ටික. මෙයාගේ ඉන කියලා ලිව්වා. මෙහි මීරක් ඇඳා යටි මීරංග ඇඳා ඉන 30. ඉන 30. අපි උස බලමු මෙයාගේ. උස 29යි. එයාට අපි එකතු කරනවානේ භාග දෙකක් නේද? මොනවටද? මැහුම් වාසියටයි නැවත භාගයක් එකතු කරනවා වාටියට. ඉන 30යි උස 29යි භාගයක් මැහුම් වාසියට එකතු කරනවා. ටියුට් එක ළඟ තියෙන. තව භාගයක් වාටියට එකතු කරනවා. එතකොට උසත් 30යි නේද? භාග දෙකක් එකතු වුණාම. හරි නේද? දැන් මේකෙදිත් අර ප්‍රශ්නෙම එනවා. ඒ කියන්නේ අපිට ඔන්න දැන් අපි දන්නවනේ මේකටත් උන 45 පළල රෙදියාර 2මාරක් කියලා නේද? ඒ කියන්නේ 45ක් පළල 90ක් දිග රෙදි කොටසක් තමයි අපිට ඕන වෙන්නේ. එතකොට ඒක දෙකට නැවුවහම 45ක් පළල 45ක් දිග රෙදි කොටසක් තමයි අපිට ඇඳ ගන්න ඕන වෙන්නේ අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපිට කොටු අඳින්න බෑ. පොතේ අඳින්න බෑ 45ක් පළලට 45ක් උසට. ඒ නිසා අපි කරන්නේ කොටු එකකින් අඟල් දෙකක් පෙන්නනවා. පුතාලා දැන් ගන්නකො රතු පෑන අරගෙන ලියාගන්න. කොටු එක සමානයි අඟල් දෙකයි. පුතේ මේක රතු පෑනෙන් ලියන්න ඕන හොඳේ. ඒක විශේෂයෙන් පේන්න ලියන්න ඕන. කොටු එකක් සමානයි අඟල් දෙකයි. එහෙනම් අපි අර ඉස්සෙල්ලා ඇඳ වගේම අඳින්න ඕන කොටුව 22මාරක් පළලට 22මාරක් උසට. දැන් ඇඳගමු ටක් ගාලා අපි ඉස්සෙල්ලා ඇඳේ ඔයගොල්ලෝ. ඒ වගේම
ඔයගලගේ ටේප් එක අරගන්න. අර චූටි ටේප් එක පොත කපලා හදාගත්තේ මේක. ඔන්න ඕක අරගෙන මේක මෙහෙම තියන්න. දැන් මම මේක තියලා පෙන්නන්නම්ද? මෙහෙම තියන්න. මෙහෙම තියලා මේ පැත්තට ලකුණු කරනවා 22යි භාගයක්. මේ පැත්තට ලකුණු කරනවා 22යි භාගයක්. ඊට පස්සේ කොටුව සම්පූර්ණ කරගන්නවා. හරි නේද? ටක් ගාලා අඳිමු අපි. හරිද පුතේ ඇඳලා ඉවරයිද? ඔව්. හරි. එහෙනම් අපි කොටුවේ ප්‍රමාණය ලියාගමු නේද? මෙතන ලියන්න 45යි මේ පැත්තේ ලියන්න 45යි. 45 45 රෙදි කොටසක් නේ තියෙන්නේ අපිට නේද? 45 45 කියලා ලියාගමු. ලියාගෙන අර කලින් එකේ වගේම අපි මේ දෙකත් මේ මුල්ලට මුල්ල සම්බන්ධ කරගමු පුතේ. ඔයගලගේ රූල තියලා මෙතන මුල්ලයි මෙතන මුල්ලයි යා කරගන්නකො. කොහොම රූල තියලා හරි නේද? ඔන්න ඔයගලගේ රූල අරගෙන ඔන්න මුළු දෙකට තියන්න. තියලා රේඛාවක් ඇඳගන්න. රේඛාවක් ඇඳලා ඒකේ අපි ලියනවා මෙතනින් අපි රෙද්ද නවනවනේ. නැම්ම කියලා ලියනවා. දැන් චුට්ටක් දන්නවනේ නේද? නැම්ම. හරි. දැන් ඔයගොල්ලෝ ඒ ටික කරලා ඉවරයි කියලා මම හිතනවා. ඔන්න දැන් හදමු ගණන් ටික. ගණන් හදලා මේකේ මාක් කරන්න යන්නේ මම. ඔන්න බලන්න. චුට්ටක් අපි වෙනස් කරනවා මේක normal flat එකට වැඩිය. පොඩි වෙනසක් මම කරනවා. කරන්නේ ඇයි කියන එක ඔයගලන්ට පැහැදිලි කරනවා. හරිද? පස්සේ මේක ගණන්ලේ වුණාට පස්සේ පැහැදිලි කරනවා. ඔන්න බලන්න පුතේ මෙයාගේ ඉන්න 30යිනේ. ඔන්න දැන් මම ගාන හදනවා. ඔයගොල්ලෝ මෙතන හදමු. මේ රෙදි කොටස මෙතන නවලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතන ලියා ගන්න පුළුවන්. මෙතන මෙන්න මෙහෙම ලියන්නකෝ. පළවෙනි ගණනේ 1. 1 කියලා දාලා දැම්මා. ඉන බෙදීම 2. ඉන බෙදීම 2. හදමු දැන් ගාන. ඔන්න මෙයාගේ ඉන 30යිනේ. ඔන්න 32කින් බෙදුනහම 15යි නේද? 15යි. උත්තරේ 15යි. 30 බෙදීම 2 15. 32කින් බෙදුනහම 15. හරි. ඔන්න ඊට පස්සේ කලින් එක විදියමයි. ඔන්න අපි කරන්නේ දැන් 15යි රෙද්දේ නම් 15 තමයි ලකුණු කරන්න ඕනේ. හැබැයි අපේ පොතේ ඉඩ නැති නිසා අපි මේ කොටුව පොඩියට නැන්දේ. ඒ නිසා අපි කරන්නේ කොටුවකින් අඟල් දෙකක් පෙන්නනවා. මේකේ අපි 15 නම් කරන්නේ 7මාරයි නේද? 7මාර ගානේ තමයි අපි ලකුණු කරන්න ඕන. ඔන්න බලමු. ඔන්න මම පටන් ගන්නවා ලකුණු කරන්න. මෙන්න මෙතන මුල්ලේ ඉඳලා ඔයගලගේ ටේප් එක තියලා 7මාර ගානේ ලකුණු කරනවා. ඔන්න පුතේ මම මෙතනින් නැම්මෙන් පටන් ගත්තා. 7මාරයි ආයි චුට්ටක් මෙහාට කරා. 7මාරයි ඔයගලන්ට පේනව නේද? ආයි චුට්ටක් මෙහාට කරා. 7මාරයි ආයි චුට්ටක් මෙහාට කරා. 7මාරයි. ඔන්න මම 7මාර ගානේ දැන් ලකුණු කරගෙන තියෙන්නේ. තනින් තන ලකුණු කරගෙන තියෙන්නේ. හරි. දැන් මම මේක එක ලයින් එකක් විදිහට සම්බන්ධ කරනවා. දැන් අද අපි මේක කපලා පෙන්නනවා. හරි. ඔන්න එක ලයින් එකක් විදිහට මම මේක සම්බන්ධ කරා. දැන් අපි මෙතන ලකුණු කරලා තියෙන්නේ පුතේ මෙතන ඉඳලා මෙතනට ලකුණු කරලා තියෙන්නේ ඉන බෙදීම 2. ඒතරේ මම මෙතන දානම් 15ක් නේ අපිට ආවේ නේද? ඕන සම්මානයි 15 කියලා දැම්මා. ඉන්න දෙකට බෙදපු මින්ම තමයි අපි මේ මෙතන ඉඳලා උඩ ලකුණු කරගෙන ගියේ. හරිද? දෙවෙනි එකට යමු නේද? මම හිතන්නේ ඔයගොල්ලෝ මේක ඉවර ඇති කියලා. ඔන්න දෙවෙනි ගණනය 2 සාය උස එකතු කිරීම මෙන්න මෙයා. ඔන්න ඔය 15 කියලා කියන්නේ අර ඉන දෙකෙන් බෙදුනහම එන උත්තරේ. හරි නේද? සාය උසට අපි එකතු කරනවා අර ඉන දෙකෙන් බෙදලා ගත්ත උත්තරේ. සාය උස 30යිනේ. 30ට එකතු කරනවා 15ක් සමානයි 45යි. මේ පුතේ මේ ගන්න පුළුවන් උපරිම උස අරගෙන තමයි මම මේ මෙෂර්මන්ට්ස් හදලා තියෙන්නේ. ඒක තමයි අර 45 එන්නේ. ඉන 30 කෙනෙකුට ගන්න පුළුවන් උපරිම උස විදියට අරගෙන තමයි අපි මේක හදලා තියෙන්නේ. තමයි මේ 40 කලින් එකෙත් එහෙමනේ. ඒ උපරිම උස අරගෙන තමයි මේක අපි දැන් හදලා තියෙන්නේ. ඔයගලන්ට කියලා දෙන්න මේක කොහොමද කරන්නේ කියලා. හරි. දැන් අපි ඒකත් ලකුණු කරමුකෝ.
නේද? දැන් 45 කියන්නේ 22 මාරක්නේ අපි පොතේ ලකුණු කරන්න ඕන. ඔන්න කලින් එකේ විදිහම තමයි කොහොමද කරන්නේ? මෙන්න මෙහෙම ඔයගලගේ ටේප් එක තියලා මෙන්න මේ මුල්ලෙන් තමයි අපි පටන් ගන්නෙ. මෙන්න මේ මුල්ලට ටේප් එක තියලා නැම්ම දිගේ ලකුණු කරනවා. ඉස්සෙල්ලාම 22යි භාගයක් නේද? ඔන්න නැම්ම දිගේ 22යි භාගයක් ලකුණු කරනවා. ඊට පස්සේ ආයෙ චුට්ටක් මෙහාට කරා 22යි භාගෙ ලකුණු කරා. නැවතත් ඔන්න පරිස්සමට කරන්න ඕන ටේප් එක උඩින් එහා මෙහා වෙන්න දෙන්න එපා. 22යි භාගෙ ලකුණු කරා. ආයෙ නැවත 22යි භාගයයි ওই විදිහට ලකුණු කරගෙන යන්නකො දැන් 22යි භාග ගානේ ලකුණු කරලා වාටිය සම්බන්ධ කරන්න. හරි. දැන් බලමු පුතේ මෙන්න මෙතන මෙයාගේ ඉන මෙතන වාටිය මට චූටි අමතක වීමක් වුණා. අපි මේ කැපිලා යන ටික අයින් කරලාම දාමු නේද? කැපිලා යන ටික මම පැන්සලෙන් ඉරන් දින්නම්. කලින් එකෙත් එහෙම කරගන්න ඕන ඔයගොල්ලෝ. PDF එකේ නම් තියෙනවා මට අමතක වුණා මෙතන දාන්න. මේ බලන්න පුතේ මෙන්න මේ ටික කැපිලා යනවනේ මෙන්න මේ ටික මේ ඉනේ උඩ කොටස කැපිලා යනවනේ. අන්න ඒ ටිකේ ඔන්නෝම පැන්සලෙන් ඉරියන ගන්නකො. මේවා එපා. මේවා කැපිලා අයින් වෙනවා අපේ. හරි? මේ වාටියෙන් පහළ චුට්ටක් මේ වාටියෙන් පහළ ටිකටත් ඔන්න ඔය වගේ පැන්සලෙන් ඉරියන ගමු අපි ආ. අන්න ওই ටික කැපිලා ඉවත් වෙන ටික. ඔන්න මම දැන් මේක කපන්න යන්නේ ආ. ඔන්න මගේ ළඟ තියෙනවා 45ක් පල්ලා 90ක් දිග රෙදි කොටසක්. මම මෙයාව මෙහෙම දෙකට නැවුවා. එතකොට මට එනවා 45 රෙදි කොටසක්. ඒක තමයි අපි පොතේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ නැවත මෙතන මුල් වෙනුයි මෙතන මුල් වෙනුයි අල්ලලා මෙන්න මෙහෙම නවා ගත්තා. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි නේද? ඔන්න දැන් මම මේ ලකුණු කරලා කියලා හිතන්නකෝ. ඔන්න දැන් මම මේක කපනවා. හොඳේ? ඔන්න දැන් මම කපනවා. මෙයාගේ ඔන්න මම ඉන්න කපනවා. හරි නේද? මාකරේ නැති නිසා ලස්සනට නම් ආවේ නෑ මගේ එක. මේ බලන්නකෝ. ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ නේද? දැන් අපි මේක අඳින විදිහ බලමුකෝ. ඔයගොල්ලෝ දන්නවනේ රැපරට අඳින විදිහ. මෙයාව මෙන්න මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම මේක අඳිනවා. පැහැදිලිද? ඔන්න මම මේක කපලා පෙන්නනවා. හොඳේ? දැන් මේ කොළ අවශ්‍ය නැහැ. රෙදි කපලා පෙන්නනවා අපි මේකේ. දැන් පුතේ මෙහෙම තිබ්බහම නම් රැප් අරවුම් කියලා පේන්නේ නැහැ නේද? මෙහෙම ඇඳගෙන ඉන්නකොට මේක මේ කාට හරි කිපෙන්නලා තමයි මේක මම මේ ඇඳන් ඉන්නේ රැප් රවුන්ඩ් එකක් කියලා කියන්න වෙනවා. මෙහෙම නිකම්ම තිබ්බොත් නේද? අපි මේක ලස්සන කරගන්නවා. ඔයගොල්ලෝ මේක කැමති පැත්තකට උඩට ගන්න පුළුවන්. දැන් සමහර අය කැමති මේක මේ ඕපන් එක වම් පැත්තට අඳින්න. සමහර අය දකුණු පැත්තට අඳින්න කැමති නේද? කැමති පැත්තක් උඩට හිටින්න ඔයගලන්ට තියාගන්න පුළුවන්. මේ උඩට එන පැත්ත ඔයගොල්ලෝ කැමති මොන පැත්ත හරි උඩට එන පැත්ත බලන්න. මේ උඩට එන පැත්ත මම කර්ව් කරලා කට් කරනවා. නොහොම චුට්ටක් ලස්සනට මේ බලන්න ඔන්න ඔය විදිහට මම මේක කර්ව් කරලා ලස්සනට කට් කරා. හරිද? දැන් බලමු ඇඳලා. ඔන්න දැන් නම් පේනව නේද රැප් රවුන්ඩ් එකක් කියලා මේ. මෙතන මේ හැඩේ කර්ව් එක නේද? මේ කර්ව් එක පේනව නේද? ඔන්න ඔය වගේ තමයි රැප් රවුන්ඩ් ස්කර්ට් එක එන්නේ. හරි? දැන් අපි මේක රෙදි වලින් කපමු ආ. දැන් මේකේ පුතේ මේ තුනෙන් බෙදන්නේ ඇයි දෙකෙන් බෙදන්නේ ඇයි එහෙම කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඒකෙදි ඔයගොල්ලොන්ට දැන් ඇහුවොත් සමහර වෙලාවලට කියයි මේක සම්මත ක්‍රමයක් කියලා. ඒ සම්මතේ හැදිච්ච විදිය පොඩ්ඩක් දැනගන්න. හරි. දැන් මේකේ පුතේ මේක සම්මත ක්‍රමයක් කියලා ඇඟ බේර ගන්න බෑ. මේක ඔයගොල්ලෝ ටෙක්නිකලි විද්‍යානුකූලව මේක ඉගෙන ගන්න ඕනේ. හරිද? ඇයි තුනෙන් බෙදන්නේ? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. දැන් මේක නැවත කියන්නේ මේක නොතේරුණොත් මේක බැරි වුණොත් සත පහකට ගණන් ගන්න එපා. දැන් සාය උගන්වලා ඉවරයි. දැන් සාය පුළුවන් නේද? ඒකින්ද මේක ගැන ලොකුවට හිතන්න එපා. මේක කියලා දෙන්නේ මේ තාක්ෂණය ගැන මේක නිවැරදි කියලා පෙන්නන්න විතරයි. හරි. එතකොට දැන් ක්ලියාර් සාය කියලා කැකුවාම මිස් ඕගොල්ලන්ට පෙන්නන්න නැති අපිට ආවේ half round එකක්. මේ රවුමකින් භාගයක් ආවේ. හරිද? රවුමකින් භාගයක්. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තිදී ඉගෙන ගත්තනේ වෘත්තය ගැන, රවුම ගැන. දැන් ඔය රවුම ගත්තොත් එහෙම මේ රවුම කියන්නේ ඉනනේ අපේ දැන් සායේ ඉන. දැන් රවුමෙන් භාගයක් ආවේ. එතකොට කොහොමද කරන්නේ කියලා කියන්නම්. මේ රවුම කියන්නේ ඉනනේ. එතකොට මේ ඉන ඇන්දේ කොහොමද?
මෙතන ඉඳන් මේ දුර අරගෙන නෑන්ද මේ කියන්නේ කේන්ද්‍රය. මේ වචන ගැන බය වෙන්න එපා. මේවා දැන් වැඩක් නෑ ඔයාට. පැහැදිලි කරන්න විතරයි මේ ගන්නේ මම. මේකේ ඉඳන් මෙතනට තියෙන දුර අරගෙනනේ මේ ඉන ඇන්දේ. ඒ කියන්නේ මේ දුර අරය නේද? මේ අරය මේක පරිධිය අරයයි පරිධියයි අතර සම්බන්ධයක් තමයි මේ බෙදන්නේ. දෙකෙන් බෙදන්නේ තුනෙන් බෙදන්නේ. දැන් තුනෙන් බෙදන්නේ වෘත්ත සමීකරණය ඔයගොල්ලෝ දන්නවා c සමානයි 2πr කියලා ඉගෙන ගත්තා. c කියලා කියන්නේ මේ පරිධිය. ඒ කියන්නේ ඉන. ඉන සමානයි 2යි π කියලා කියන්නේ 7/22යි. 7/22 කියන්නේ අපි ආසන්න වශයෙන් 3.14.2 කියලා කියන්නේ. අපි ආසන්න වශයෙන් ගන්නේ 3 කියලා. 1.142 පැත්තකට දාලා. ආසන්න වශයෙන් 3යි. 2යි මේ π කියලා කියන්නේ 3යි r. r තමයි හෙව්වේ මේක අඳින්නේ. එතකොට දැන් මේක අපිට මේක ගන්න ෆුල් ෆ්ලෑට් සායට. ඒක ලබන සතිය කියලා දෙනවා. දැන් අද කියලා දුන්නේ මේකෙන් භාගයක්. half round එකක්. එතකොට මේ දෙක ඕනේ නෑ. දෙක අයින් වෙනවා ඉතින්. දෙකුනේ නෑ. මේ භාගෙ විතරයි තියෙන්නේ. දෙක නෑ. එතකොට ඉන සමානයි 3යි r. ඒ තුන මේ පැත්තට එනකොට බෙදීම. ඉන බෙදීම 3 සමානයි r. අන්න එහෙම තමයි මේකේ ඉන තුනෙන් බෙදලා අරය හොයලා තමයි ඉන ඇන්දේ. තේරුණාද? ඒක තේරෙන්න ඕනේ නෑ හොඳේ. එතකොට රැප් රවුන්ඩ් සයිඩ් දෙකෙන් බෙදුවේ. රැප් රවුන්ඩ් කියලා කියන්නේ ඉන වටේ වටයක් ඔතලා තව භාගයක් ඔතනවනේ. ඒ කියන්නේ ඉන වගේ එකමාරක් ඕනේ. ඒකින්ද මේ ඉන නිම්ම අපි වැඩි කරන්න ඕනේ රැප් රවුන්ඩ් සායකට නම් එකමාරෙන්. එකමාරෙන් වැඩි කරන්න ඕනේ. එකමාරෙන් වැඩි කරනවා කියලා කියනවා. එකමාරෙන් වැඩි කරනවා කියලා කියන්නේ ඉන බෙදීම 3 මේක දේවරාක එක 2යි 2යි 1යි 3යි වැඩි කිරීම උඩ 3යි යට 2යි මේ තුනට මේ තුන කැපෙනවා එතකොට දෙක විතරයි ඉතුරු වෙන්නේ ඉන බෙදීම 2යි ඔන්න ඔය ගණනය කිරීම වල මේ පාවිච්චි කරලා තමයි මේව කරන්නේ එතකොට මේක විද්‍යානුකූල ක්‍රමයක් සමහර අය කියනවා බ්ලොක් පාවිච්චි කරන එක විද්‍යානුකූලයි මේක ටේලරින් කියලා එහෙම නෑ මේක මේ විද්‍යානුකූලව හදාගත්තු ක්‍රම මේවයි රෙදි ප්‍රමාණය ගණනය කරගන්න. ඔව් දැන් මේ රෙදි ප්‍රමාණය ගන්න විදිය නිකන් මේ දල වශයෙන් ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න මේ රෙදි ප්‍රමාණය ගැන හිතන්නේ මෙහෙමයි. දැන් අපි මේ සායේ උස හෙව්වේ කොහොමද? සාය කියන්නේ නේද මේගොල්ලෝ ගොඩක් දේවල් ඔළුවේ දාගන්න ඒක දඟලන්න එපා. හොඳේ අපි අමතර දේවල් ටිකක් මේ කියලා දෙන්න. මේ තේරෙන අය තේරුම් ගන්න අනිත් අය ඕක අතහැරලා දාන්න. අපි සාය කපා ගමු. පස්සේ වීඩියෝ බලන්න පුළුවන් නේ ඔයාලට. බැරි වුණොත් අපිට කෝල් කරලා අහන්න. අපි කියලා දෙන්න. දැන් අපි රෙදි ප්‍රමාණය හොයන්නේ මේ සායේ උස ගත්තේ කොහොමද? ඉන 3න් බෙදලා ඒක ගත්තේ අර ඉන අඩින්. ඊට පස්සේ සායේ වාටිය ඇන්දේ ඒකට එකතු කරා උස. මහවුම් 80 වාටියයි එකතු කරපු උස එකතු කරා. එතකොට දැන් මේ උත්තරේ අපි හිතමුකෝ ඉන මෙයාගේ 30යි කියලා 30 3න් බෙදුවා උස මෙයාගේ සායේ 36යි. හරිද? දැන් මේක 3න් බෙදපුවාම 10යි උස 36යි. උත්තරේ කීයද 46යි. එහෙනම් මෙයාට 45 පළල විද්ද මදි. මෙයාට 60 පළලින් මේ වගේ දෙගුණයක් 46 වගේ දෙගුණයක්. තේරුණාද? දැන් මේ ආර ගණන් ගන්න විදිය අපි පස්සේ වගුවක් දෙනවා. හරිද? මේ ගණනය කිරීමත් ඔයගලන්ට ලේසිම කරලා දෙනවා අපි. හරි. අපි ඒක නිසා ගන්නෙ 60 පළල යාර 3ක්. මේක උස වැඩි කෙනාට තමයි 60 පළල යාර 3ක්. ඇයි මේ 45 නෑනේ මේක මදින්. දැන් මෙයාගේ උස 30යි කියන්නකෝ. උස 30යි. ඉන 30යි. මේක බෙදපුවාම 10යි 30 එකතු කරපුවාම 40. එහෙනම් මෙයාට 36න් ගන්න බෑ. 45 පළල රෙද්දෙන් ගන්න පුළුවන්. 45 පළල රෙද්දෙන් පළල වගේ දෙගුණයක් ඕන. හැමතිස්සෙම පළල වගේ දෙගුණයක් ඕන. 60 පළල නම් යාර 3යි. ඒ කියන්නේ උසට ගන්න ඕන කෙනාට. 45 පළල නම් යාර 2මාරයි. 45 දෙගුණේ 90යි. 90යි කියන්නේ යාර 2මාරයි. එතකොට මේකේ මේ ගණනය කිරීමේ උත්තරේ වගේ දෙගුණයක් තමයි ඕනේ. මේ උත්තරේ 45ට වඩා වැඩි නම් 60න් ගන්න. මේ උත්තරේ 36යි 45යි අතර නම්
45 පළලින් ගන්න ඕනේ. මේ උත්තරේ 36ට වඩා අඩු වෙනවා. දැන් කොටස 6ක් නහුව කියන්නකෝ. 15ක් විතර උසට මාන. උත්තරේ 25යි එතකොට. එහෙනම් මෙයාට 36 පළලින් මහන්නත් පුළුවන්. 45 පළලින් මහන්නත් පුළුවන්. 60 පළලින් මහන්නත් පුළුවන්. හරිද? ගන්න ඕනේ යාරය. මේ යාර එකමාරක් විතර වගේ ගන්න ඕනේ. වැඩි ගන්න ඕනේ නැහැ. තේරුණාද? ඔක ලොකෝට හිතන්න එපා. රෙදි ප්‍රමාණ දුන්නා නේද? නෑ දුන්නේ. ඔව්. එහෙනම් රෙදි ප්‍රමාණත් ලියාගෙනම ඉමු අපි. රෙදි ප්‍රමාණ ලියාගෙන ඉමු. ඔයගොල්ලෝ මේ රෙදි ප්‍රමාණය ගන්න. අරගෙන මේ සාය කපා ගන්න. මහන විදිය ලබන සතිය කියලා දෙනවා. ඕන අයට ඊට ඉස්සෙල්ලා මහ ගන්නත් පුළුවන්. නෑ රැපරවුන්ඩ් එකට දෙමිනි දැන් අපි රෙදි ප්‍රමාණය. නෑ normal ෆ්ලෑග් එක ඔව් නෑ ඉන්නට රැලි කියන්නේ ඈ ඔව් ලබන සතිය උගන්වන එකටනේ දැන් රෙදි දෙන්නේ. ඔව් ලබන සතිය. ඔව් ලබන සතිය උගන්වන එකට මේ රෙදි දෙන්නේ. මේ ක්ලයාට් සායට 36 පළල නම් ක්ලයාට් සාය කියලා ලියාගෙන ඔයගොල්ලෝ පොතේ ලියනකොට අන්තිම පිටුවේ ලියා ගන්න. පොතේ අන්තිම පිටුවේ රෙදි ප්‍රමාණ ලියා ගන්න. ක්ලයාට් සාය 36 පළල නම් යාර දෙකක් ඕන. දෙකයි. දෙකමාරක් අරගත්තා කියලා වැඩක් නැහැ. දිග වැඩි වුණාට ගන්න සාය දික් කරන්න බෑ. 36 වගේ දෙගුණයක් යාර දෙකක්. 45 පළල ඒ කියන්නේ දිග සහ ටිකක් දිගට තුන් කාලට වගේ ඕනේ නම් 45 පළල යාර දෙකමාරයි. දැන් අපේ ඔපිනියන් දෙකමාරයි. 60 පළල නම් යාර 3යි. යාර 3යි. අපේ උපදේශ නම් 45 යාර දෙකමාර ගන්න. මොකද ඔයගොල්ලන්ට දැන් මේ සාය මහ ගන්න පුළුවන් වරදින්නේ නැතුව. ඒක ඔයාලට අඳින්නත් පුළුවන්. ඒ නිසා බය නැතුව මේක ගන්න. මේක ටිකක් යාරයක් රුපියල් 400ක් 350ක් වගේ වෙනවා. මේ පොප්ලින් මේක 36 පළල තියෙන්නේ පොප්ලින් චීතරදී. ඒවා කල්පවතින්නේ නැනේ වැඩක් නැහැ මේක අඳින්න පුළුවන් එකක් නේ ඔයගොල්ලෝ ආධුනිකයෙකුට උනත් අඳින්න පුළුවන් විදිහට මහ ගන්න අපි කියලා දෙනවා. ඒතර මේකෙන් ගත්තොත් එහෙම අපරාධනේ අහක යනවනේ. මේකෙන් ගන්න. 60 පළල රෙදි ගන්න එපා. මේවා විස්කෝස් සිල්ක් එහෙම තියෙනවා. මුලින් පුරුදු වෙන ළමෙකුට සිල්ක් රෙදි විස්කෝස් රෙදි ගත්තොත් එහෙම එයාට මහවුම් එපා වෙනවා. ගන්න ඕනේ කොටන් රෙදි. හොඳද? ඒක හොඳට මතක තියාගන්න. මේකට නූලුත් ඕනේ. තව ලියන්න එපේ. අඟල් 2 පළල. අඟල් 1මාර හෝ 2 කමන්නේ. කොටස 6ක් නම් 1මාර. 1මාර හෝ අඟල් 2 පළල ඉලාස්ටික් යාර 1යි. යාර 1යි. නූල් ගන්න ඕනේ. රෙද්ද පාටින් නූල් ගන්න ඕනේ. එතකොට දැන් මේක අනිවාර්යයෙන්ම මහගෙන ඔයගලන්ට අඳින්න පුළුවන්. ඒ නිසා බය නැතුව ගන්න. හැබැයි දැන් මේ ගානම ගන්න දැන් අද කියලා දෙන්නේ රැප් රවුන්ඩ් ස්කර්ට් එකනේ. ඒක මෙහුවේ නැති වුණාට කමන්නේ නැහැ. අපි වීඩියෝ එක දාපුවාම මහන්න හිතුනොත් මේ ප්‍රමාණයම ගන්න. කොට සායකට. හොඳ දිග සායකට නෙමෙයි. කොට සායකට මේ ප්‍රමාණය ගන්න. රැප් රවුන්ඩ් වෙනකොට ඉන ලොකු වෙන නිසා සාය කොට වෙනවා. කොට සායක් මහ ගන්න. ලේසියෙන් නේද? නැත්තම් කරදර විඳින්න වෙනවනේ මුල්මයනේ. මේකට එච්චර වරි වෙන්න එපා. මේක මැහුවේ නැතත් කමන්නේ නැහැ. දැන් ඒ උනට මහ ගන්න හිතුනොත් මහගෙන අඳින්න. මහගෙන ඔයාලා අඳින්න. ඒකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් ඔයාලට ආසෙන් දෙනවා මහවුන් ඉගෙන ගන්න. දෙක ඔයාලට වැඩ එන්න පටන් ගන්න. පළවෙනි ජොබ් එක පළවෙනි දවසේ ක්ලාස් එකෙන්ම ඔයාලට වැඩ එන්න පටන් ගන්න. හම්බ කරන්න පුළුවන් වෙනවා. අපිට ගෙවපු ගාන වගේ කීප ගුණයක් හම්බ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔයා මහලා අඳින්න. එතකොට ඔයාලට ටක් ගාලා අහල පහල ආයේ වැඩ දෙනවා. නොමිලේ හරි කරලා දුන්නට කමන්නේ. හරිනේ. මෙන්න මේ රෙදි ප්‍රමාණය ගන්න. දැන් ඇති මම හිතන්නේ ඔයිට වැඩි දෙයක් ඕනේ අපි රෙදි කපමු. මේක තමයි අපි දැන් ගෙනාපු රෙදි කොටස. ඕගොල්ලෝ ගන්නකොට පුළුවන් තරම් නෙමෙයි කොටන්ම ගන්න. කොටන් ගන්න. දැන් මේක අපි ගෙනල්ලා තියෙන්නේ 45 පළල යාර දෙකක්. නමුත් ඉතින් මේ අද පොඩි සායක් කපන්නේ අපේ චූටි දුවට මේ මෙච්චර දිග රෙදි කෑල්ලක් ඕන වෙන්නේ නැහැ. එයාට. නමුත් අපි මේක කියලා දෙන්න. දැන් මේ 45 පළල රෙද්දෙන් ගෙනාවා. මේ රෙද්දේ හොඳ පිට කන පිට හොයන්න නෑනේ. හොඳ පිටක් කන පිටක් හොයන්න නෑ. මේ රෙද්දක් අරගත්තාම මේ රෙද්දේ මෙහෙම වාටියක් තියෙනවා. ඒකට අපි කියනවා බල වාටිය, ඝන වාටිය.
පුතේ බලමු අපි දැන් මේ රෙද්ද ගත්තම දැන් මෙතන තියෙන්නේ ජාර දෙකක්නේ නේද? දැන් මේ තියෙන්නේ බලවාටිය. මේ බලන්න. ඔන්නෝක බලවාටිය. ওই බලවාටි දෙක ඔන්නෝම බලවාටි එකට හිටින්න අපි රෙදි කොටස ඔන්නෝම දෙකට නවා ගන්න. අන පිට උඩට හිටින්න ඕනේ. බලවාටි දෙක උඩට එකට හිටින්න ඕනේ. බලවාටිය එකට හිටින්න ඔන්න දැන් අපි නවා ගත්තා. මම දැන් නවලා තියෙන එක දිග ඇරලා ආයෙ පෙන්නුවේ ඔයගලන්ට. එතකොට ඊළඟට අපි කරන්නේ දැන් මේ මුළු රෙද්දම පාවිච්චි කරලා කපන්න විදිය තමයි පෙන්වන්නේ. මෙතන මේ චූටියට අපි කපන නිසා මේ රෙදි නාස්ති වෙනවා මෙහෙම නැමුවාම. ඒ නමුත් අර මුලින් පුරුදු වෙන කෙනෙකුට වෙන කරන්න බෑ එච්චර වැඩ දාන්න. හරි. දැන් මේකේ මේ නැම්ම පැත්ත මේ පැත්ත. මේ නැම්ම පැත්තට මේ පැත්තට මේ බලවාටිය තියෙන මේ බලවාටිය මේ නැම්ම පැත්තට මෙහෙම නවා ගන්න. ඔන්න දැන් අපිට පේනවා මෙතන බලවාටිය දැන් ඔන්න මෙහෙම පෙන්නන්නම් මේ තියෙන මේ බලවාටි දෙක. බලවාටි දෙකක් දැන් තියෙන එතන මේ නැම්ම. ඒතර රෙද්ද කොටවල් හතරක් වෙන විදිහට අපි නමාගත්තා. මේ මුල්ල හොඳට හදාගත්තා. මේ මුල්ල පේනවනේ. ඔන්නෝම ත්‍රිකෝණය වගේ නමාගත්තා. දැන් ඔයගොල්ලන්ගේ ඔය පොතේ අපි කොටුව ඇඳලා තියෙන්නේ රෙදි කොටවල් දෙකක්. ඒක ආයේ මුල්ලට යා කරේ මේ විදිහට කොටවල් හතරක් එන්නේ. පේනවනේ පැහැදිලිනේ. දැන් මේකේ මෙතන මුල්ලේ ඉඳන් තමයි අඳින්නේ. මෙතන මුල්ලේ ඉඳන් අඳින්නේ. මෙතන මුල්ලේ ඉඳන් ඇඳපුවාම ඔයාලට එන්නේ එක මූට්ටුව. එයි මෙතන මේ බලවාටිය තියෙනවා. මෙතන නැම්ම තියෙනවා. හැබැයි මේ එහා පැත්තේ තව මුල්ලක් තියෙනවනේ අර පැත්තේ. ඒ මුල්ලෙන් නිකන් හරි යන්දොත් එහෙම මේක මේ රෙද්ද වෙන් වෙනවා කෑලි දෙකක් විදියට. එහෙම කරන්න එපා. මෙහෙම ගන්න. කෑලි දෙකක් විදියට වෙන් වෙන්න ඕනේ නෑ. දැන් මේ බලන්න මේකෙන්ම පෙන්නන්න. ඔන්න. පැහැදිලි එතකොට. රෙද්දේ පළල වගේ දෙගුණයක් තියෙනවා දිග. ඒක මේ දෙපැත්තේ තියෙන බලවාටි දෙක. මේ බලවාටි දෙක එකට හිටින්න ඕනෝම නවා ගන්න. මෙහෙම නවා. මේ බලවාටි මෙහෙම නවා ගන්න. එතකොට දැන් යාර දෙක යාරේ කොටුවක් වුණා. ඊට පස්සේ ඒක මුල්ල හිටින්න මෙහෙම නැමු. දැන් මේක බලවාටි දෙක මේක නැම්ම. මේ මුල්ලෙන් තමයි කපන්නේ. බලවාටි දෙකයි නැම්මයි හිටින මුල්ලෙන් තමයි කපන්න පටන්. මෙතන ඉඳන් තමයි ඉන උස මනින්නේ. මේ මුල්ලෙන් ගත්තොත් මෙතන මූට්ටු දෙකක් තියෙනවා. මේ පැත්තට ඒතර කෑලි දෙකක් වෙනවා. හරි. ඒක ගන්න එපා. ඒක ගන්න අපි අර පළු දෙකක් විදියට ඕනනම් විතරයි. හරිනේ? රයිට්. දැන් මේකේ මෙයාගේ උස ඊට මේ 15 14යි ගත්තම 14යි මම වාසී 15 මේ අපේ දෝණිගේ සායේ උස අපි ගත්තේ මේක කොටට මහන්නේ 14යි. එයා ඔය 7 පන්තියේ දුවේ 14යි උස. අපි යාට අඟලක් එකතු කරනවා මහුන් වාසී වාටියේ. ඒතකොට 15යිනේ. උස 15යි. එයාගේ ඉන 25යි. ඉන 25යි. ඒතකොට 25 දෙකෙන් බෙදලානේ ගන්නෙ. 25 දෙකෙන් බෙදපුවාම 12 මාරයි. 12 මාරයි උස 15යි. ඒතකොට 15යි 12 මාරයි 20. ඒක මේක රෙද්ද පරිසම් කරන්න ඕනේ නැහැ නේ අපි මෙතන ඉඳන් දෙන්නන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? ඉන දෙකෙන් බෙදලා මේකේ ඉන ලකුණු කරනවා. ඉන දෙකෙන් බෙදපුවම 12 මාරයි. කොහොමද ලකුණු කරන්නේ බලන්න. මේ ටේප් එක මෙහෙම තියාගන්නේ. මේ මුල්ලටම තියන්න ඕනේ. හොඳේ වෙනස් කරන්න එපා. මේ මුල්ලටම තිබ්බා. මෙහෙම ඉරට වාටිය දිගේ කොහොම ගත්තා ලකුණු කර. කීයක්ද 12 මාරයි. ඉන මේ දෙකෙන් බෙදපු මිම්ම. ප්ලෑට් සාය නෙමෙයි මේක රැප් අරවුන්ඩ් ස්කර්ට් එක. හොඳේ. ප්ලෑට් සාය ලබන සතිය කරන්නේ. ප්ලෑට් තමයි මේක. ප්ලෑට් රැප් අරවුන්ඩ්. ඊට පස්සේ ආයෙ චුට්ටක් මෙහෙට කරන්න මෙහෙම. ටේප් එක මෙතනින් තිබ්බා මෙහෙට කරා. ඒ මෙහෙට කරනකොටත් ඔයා බලන්න ඕනේ මේ මුල්ල මෙතනට තියෙනවද කියලා ටේප් එකේ. ටේප් එකේ මුල්ල වෙනස් වෙන්න බෑ. ඒ මුල්ල මෙතනටම තියෙනවා. මේක එහෙට මෙහෙට කරලා අරගෙන හරියන්නේ නැහැ. මේක දුවනවා නම් මෙතන මුල්ල එහෙට මෙහෙට දුවනවා නම් ටේප් එක නැවෙනවා නම් මෙහෙම නවන්න බෑ. ටේප් එක කෙලින් තියෙන්න ඕනේ මේ මුල්ල මේ මුල්ලට තියෙනවා. මෙහෙම තියලා ආයෙත් 12 මාරේ තිතක් තියාගන්න. මේ කව කට්ටකින් අඳිනවා වගේ වැඩක්. ආයෙ චුට්ටක් මෙහෙට කරන මේ මුල්ලට මෙහෙම තිබ්බා මෙහෙම කරා. මෙන්න මෙහෙම නිදහසේ කරා. 12 මාරේ. ආයෙත් මෙහෙම මුල්ලට ඇල්ලුවා. මෙහෙම මේ නැම්මටම තිබ්බා. 12 මාරේ. දැන් ඔන්න 34යි මම තිබ්බේ. ඔය 34 ආ කරගන්න අතින් මෙහෙම. ඕක දැන් ඉනනම් අපිට මෙහෙම අතින් ආ කරගන්න ඕනේ නැහැ. මෙහෙම මේ ටේප් එකත් එක්කම අල්ලලා මේක ටේප් එකත් එක්කම මෙහෙම කරකවන්න පුළුවන්. හැබැයි එහෙම කරකවද්දී අතන මුල්ල වෙනස් කරයි
ඊළඟට ටේප් එක 9යි. ඒ වගේ ඒවා කරන්න එපා මේ ලයික් එක. මේ ඒ වගේ ඒවා එහෙම කර ඒකින්ද මේ කෙටියෙන් කරන වැඩ කරන්න යන්න එපා. හොඳේ. පුරුදු වුණාට පුරුදු පස්සේ වුණාට කරනවා පස්සේ කියලා. කරන්න පුළුවන් වැඩක් තමයි මේක. මෙන්න මේම ටේප් එකත් එක්කම 12 මාර අල්ලනවා. අල්ලලා අර කව කට්ට වගේ මෙහෙම කරකෝ ගන්න. දැන් මම ඔයගලන්ට මේක අඳින්නම් ඉර පේන්න ඕනේ නින්ද පැහැදිලිව. ඔන්න ඕක තමයි අපේ ඉන. දැන් ඊට පස්සේ උස ලකුණු කරනවා. උස ලකුණු කරද්දී අර ගණනය කිරීමක් කරානේ මේකට උස එකතු කරානේ. අනේ රෙදි කපනකොට එහෙම ගණනය කිරීම කර කර ඉන්න දෙයක් නැහැ. දැන් මෙයාගේ උස කීයද මං කිව්වේ 14යි. ඒකට අඟලක් එකතු කරපුවාම 15යිනේ. මේ 15 ඉනේ ඉඳන් මේ ධාරයක් දිගේ ලකුණු කරනවා. එක්කෝ නැම්ම දිගේ එක්කෝ ඉරට වාටි දිගේ. මැදින් එහෙම ලකුණු කරන්න එපා වරදිනවා ඈ. ධාරයක් දිගේ ලකුණු කරනවා අර උස 15. මෙතනට ලකුණු කරා. දැන් අපිට මේක එකතු කරන්න එපා මේකට. ඒකින්ද එකතු කර කර ඉන්නේ මෙතන ඉඳන්ම කීයද කියලා බලන්න. එතකොට 27 මාරයි ඔය ආවේ. එකතු. දැන් 27 මාර ගානේ මේ මුල්ලේ ඉඳන්මයි ලකුණු කරන්න ඕන. මෙහෙම දැන් මෙතන ඉඳලා ලකුණු කරන්න එපා. හොඳේ. 15 ඉනේ ඉඳලා ලකුණු කරන්න එපා. ඒක වැරදි. එහෙම යන්න එපා. යන්නේ මෙතනින් දැන් ඔන්න දැන් මෙතන ඉඳන්ම 27 මාර. දැන් මෙතන මොකද කරේ ආයෙ බලාගන්න. මෙතන අපි උස ලකුණු කරා. උස 15යි යාගේ. උස කියන්නේ 14යි උස. ඒකට එකතු කරනවා මැහුම් වාසී වාටිය අඟලක් එකතු කරනවා 15යි. එතන මෙතන 15 මාක් කරගත්තා. මෙතන මාක් එකක් දැම්ම. මෙතන ඉඳන්ම කීයද කියලා බැලුවා. පොඩේ මුල්ලේ ඉඳලා. ලියන්න ඕනේ නැහැ. ලේසි වැඩේ. ඊට පස්සේ මෙතන ඉඳන් මේ 27 මාර ඔන්න ඔහොම. ඔහොම තිබ්බා. දැන් මේකෙදි අපිට මේ තිත් ගාන ටිකක් වැඩිපුර තියාගන්න. දුර වැඩිනේ නැත්තම්. මෙහෙම ළඟ ළඟ තියාගන්න. තිත් 27 මාර ගන්න. මේකේ මේ දැන් මොකද්ද මේ රෙදි ප්‍රමාණයේ තව පරිස්සම් කරගන්න පුළුවන්. එතකොට ඒව කරන්න ගියොත් එහෙම මේ ඔයාලට මේක තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා තමයි මම මේ මුළු රෙද්දම දෙකට නමලා කපන්න ගත්තේ. ඒවා අපි පස්සේ ඉගෙන ගමු හරි. ඔන්න 27 මාර ලකුණු කරලා ඒක අපි යා කරගන්න. ඔන්න මෙයා කරගන්න. ඔන්න වාටි. දැන් ඉතින් අපි මේක කපන්න හදන්න. ඊට පස්සේ වාටි දිගේ කපන්න. ඔන්න පුතේ දැන් අපි වාඩිය දිගේ මේක කපනවා. හරි. ඊට පස්සේ ඉන කපනවා. දැන් මේක කැපුවාම මේ ඉතුරු වෙනවනේ කෑල්ලක්. ඒකෙන් ඔයාගේ චූටි දුවටත් සායක් මහ ගන්න පුළුවන් මේක හොඳටම ඇති පොඩි කෙනෙකුට මහාන චූටි ළමයෙකුට අවුරුදු 2-3ක දරුවෙකුට මේ හොඳටම ඇති මේක. ඊට පස්සේ මෙන්න මේ රැප් අරවුන්ඩ් ස්කර්ට් එකනේ ෆ්ලැට් ස්කර්ට් එක නෙමෙයිනේ. මේක දිගෑරලා ඔයාට ලස්සනට මේකේ පොඩි කර්ව් එකක් ඉස්සරහට එන්න පැත්තට මෙතනින් මේක දැන් කපන්න යන්නේ නැහැ මම ඔයාට පෙන්නන්න. මෙතන මේ පැත්තෙන් එක පැත්තකින් මෙහෙම පොඩි කර්ව් එකක් කපා ගන්න පුළුවන්. අපි මේක මේ විදිහට තමයි මහන්න යන්නේ. මෙහෙම කර්ව් එකක් කපලා මෙතන ලස්සනට ෆ්‍රිල් එකක් මොන හරි ඩිසයින් එකක් දාගන්න පුළුවන් මේක. එතකොට මේක ඉස්සරහට අඳිනකොට ඒක තමයි පේන්නේ. හරි. එහෙම දාගන්න පුළුවන්. ඉන දැන් මෙයාගේ ඉන 25යිනේ. එතකොට ඉන වගේ එකමාරක් මේකේ තියෙනවා. ඒ කියන්නේ 37 මාරක් මේකේ ඉන දිග තියෙන්න ඕනේ මෙහෙම මැන්නාම. එතකොට ඉන වගේ එකමාරක් තියෙන්න ඕනේ. මෙහෙම දිගෑරලා මැනපුවාම 37 මාර තියෙන්න ඕනේ ওই විදිහට. හරිද? මේ විදිහට ඉන මැන ගන්න ඉන වගේ එකමාරක් මෙතන එන්න ඕනේ. ඒ වැඩි නම් මේ මැහුම් වාසියට අඟලක් විතර තියෙනවා. වැඩි වුණොත් මේ කපනකොට මේ පැත්තෙන් පොඩ්ඩක් කපලා අයින් කරගත්තට කමන්නේ නැහැ. චුට්ටක් විතර අඟලක් දෙකක් එහා මෙහා වුණා. හරිද? ඉන වගේ එකමාරක් මේක තියෙන්න ඕනේ දිගෑරේම. ඉන 30යි නම් 30න් භාගේ 15යි. 30යි 15යි 45යි. එතකොට මේකේ දිග 45ක් තියෙන්න ඕනේ. කැපුවට පස්සේ. හරිනේ. කොහොම තමයි කපා ගන්න. මේකට ඉන පටියක් කපා ගන්න ඕනේ. එතකොට මේකේ දිග අපි කිව්වනේ 37 මාරයි කියලා. ඉන පටිය කපන්න ඕනේ. මේ දිග තියෙන්න ඕනේ 37 මාර ඕනේ. ගැට ගහන්න දිගට ඕනනේ තව අඟල් 15ක් 20ක් විතර. එතකොට දිග වැඩි වෙන්නේ පටියක් කපා ගන්න. දෙපැත්තටම මේ දිග 37 මාරයි. තව අඟල් 20ක් 30ක් විතර එකතු කරලා දිග පටියක් කපා ගන්න. කපලා අල්ලන විදිය දැන් අපි පුතේ මේක YouTube වීඩියෝ එකක් දාන්න YouTube වීඩියෝ එකක් දාන්නම් මහාන විදිය. මේ දැන් අපිට ඕනේ කීයද 37 මාරයිනේ. තව අඟල් 30ක් විතර දිග ජොයින් කරලා මේක දැන් මේ සම්පූර්ණම දිග ගත්තත්
මේකේ තියෙන්නේ 35යි. 60ක් තියෙනවනේ. 70 70ක් තියෙනවා දිග. එතකොට අපිට ඕනේ 37 40යි ඇතිනේ. 70ක් දිගට ගත්තාම ඇති. මේකෙන් අඟල් 3ක පටියක් අපි කපා ගන්නවා මෙහෙම. අඟල් 3ක පටියක් කපලා ඉනට අල්ලනවා. මේක අල්ලන විදිය වීඩියෝ එකක් දාන්නම් ඕගොල්ලන්ට. ඒක බලලා කැමති නම් අහගන්න. මේකට වෙහෙසුනේ නැති වුණාට කමන්නේ. ලබන සතියේ ඉඳන් තමයි ස්ටාර්ට් කරන්නේ. මේක කපලා පෙන්නන්නේ නෑ වෙනදට. මේ අද මේ වැඩි හොඳට කපලා පෙන්නුවේ. මේක ඕගොල්ලන්ගේ දැනුමෙන් පස්සේ කරන්න පුළුවන් වැඩක්. අපි කරමු මේක ඒ වුණාට කමන්නේ.